ඩිප්ලෝමා එකේ මම හිතන්නේ ගිය සතිය වෙනකොට අපි ෆන්ඩමෙන්ටල් පාර්ට් එක fit 1 fit 2 කොටස් දෙකම අවසන් කරලා තියෙනවා. ගිය සතිය අපි අවසානට logic gates කොටස කතා කරා logical part එක. ඊළඟට mathematical part එක ඉවර කරා. ඊට කලින් අපි fit 1 කොටසට දාලා සම්පූර්ණ theory part එක මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. අද අපිට පටන් ගන්න තියෙන්නේ අපේ තුන්වෙනි lesson එක operating system. ගිය සතියේ අපි කරේ නෑ මොකද වෙසක් සතිය සෙට් වුණා අපිට හරියටම ක්ලාස් දවසට. ඊට කලින් අපි fit 2 කොටසේ last module එක logic gate කියන කොටස අවසන් කරා. logical part එක. එතකොට මේ වෙනකොට fit 1 fit 2 කියන ලොකු theory කොටස් ටික අවසන් වෙලා තියෙනවා. ඒක සෑහෙන ලොකු theory කොටස් ටිකක් ඔයාට සම්පූර්ණයෙන් පාඩම් කරන්න තියෙනවා. මෙතනින් එහාට යන ඒවා සම්පූර්ණ module එකම module set එකම fully practical basis පාඩම් කරනවාට වඩා ඔයාට practically මේ ටික කරගන්න වෙන්නේ. ඒකට කම්පියුටර් එකක් තියෙන ළමයින්ට සෑහෙන ලේසි මේ වැඩේ කරන්න. කම්පියුටර් එකක් නැත්නම් ඔයාට මේ වැඩේ practically කරන විදිය මම පැහැදිලි කරන්නම් කොහොමද ඔයා ටික කරන්න ඕන කියලා. අද අපි පටන් ගන්නවා අපේ ඩිප්ලෝමා මොඩියුල් එකේ තුන්වෙනි lesson එක operating system කියන කාණ්ඩය. operating system කොටසේ theory කොටස මේ වෙනකොට අපි අවසන් කරලා ඉවරයි මම හිතන්නේ. මේකේ theory part එක සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙන්නේ. ඒකේ practical පැත්තට තමයි අපිට එන්න තියෙන්නේ. කම්පියුටර් එකක් on කරලා කම්පියුටර් එක කොයි විදිහටද manage කරන්නේ කියන කොටස කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? මේක සම්පූර්ණ practical කොටසක්. ඒ නිසා ඔයාට මේක සරලව ඉගෙන ගන්න පුළුවන්. අනිත් කතන්දරේ තමයි මේ කතා කරන ටික ඔයාලා බොහෝ විට දන්න practical එකක්. right? ඒ කියන්නේ බොහෝ විට ඔයා මේක කරලා තියෙනවා. ඔයා මේක දැකලා තියෙනවා. ඒ නිසා මේක හරිම ලේසි. නමුත් ඩිප්ලෝමා ලෙවල් එක පටන් ගන්නේ 0 ඉඳලා. ඒ කියන්නේ ඔයාලා හැමෝම මේ කියන කොටස දන්නවද නැද්ද කියන එක හරියටම මැනේජ් කරගන්න අමාරුයි. ඒ නිසා ඩිප්ලෝමා ලෙවල් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 0 ඉඳලා යන එකක්. ඔයා කරන්නේ HND එකක්, ඔයා කරන ISD එකක්, ඔයා කරන්නේ ඩිග්‍රී එකක් නම් ඔයාගේ මේ වෙනකොට IT දැනුම මෙන්න මේ ලෙවල් එකක තියෙනවා කියලා content create කරනකොට දන්නවා. නමුත් ඩිප්ලෝමා ලෙවල් එකක් හරිම 0 ලෙවල් එක කියන්නේ හේතුව ෆවුන්ඩේෂන් එකක්වත් නැති ළමයි ගොඩක් වෙලාවට ඩිප්ලෝමා එකක් කරනවා. right? අනිත් courses බොහෝ විට ඩිප්ලෝමා එකක් මත depend වෙලා උඩට යන courses නිසා මේ නිසා 0 ඉඳලා යන කොටසක් තියෙන්නේ. මේ ටික ඔයා මීට පෙර දැකලා ඇති, කරලා ඇති. නමුත් මතක තියාගන්න, නමුත් ඒ ටික කරන්න හේතුව ප්‍රැක්ටිකලි ඔයාට මේ ටික අවශ්‍ය නිසා. right? අපි යන operating system කියන කොටසට මම හිතන්නේ මේකේ theory කොටස අපි මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. මම screen එක share කරන්නම් ඔයාට. හරි. right. අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක දැන්. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට කම්පියුටර් එක on කරලා ඒක මැනේජ් කරගන්න දන්නවා. එතනින් එහාට ප්‍රායෝගිකව කොහොමද කම්පියුටර් එකක් ඔයාට අවශ්‍ය විදිහට setting up කරගන්නේ කියන කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? logical part එකෙන් පස්සේ කම්පියුටර් එක on කරලා on කරපු කම්පියුටර් එක සාමාන්‍යව කම්පියුටර් එකක් on කරන්න දන්නවා, shut down කරන්න දන්නවා. නමුත් පරිශීලකයන් නැත්නම් යූසර්ට ඔයාට අවශ්‍ය විදිහට කම්පියුටර් එක මැනේජ් කරගන්නේ කොයි විදිහටද, ඒ ටූල් එක ඔයාට ගැළපෙන විදිහට setting up කරගන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසදී කතා කරන්න යන්නේ ළමයි. ඒකට හේතුව සමහර විට ඔයාගේම කම්පියුටර් එක නම් යූස් කරන්නේ බොහෝ විට ඔයා ෆස්ට් ටයිම් මේ settings ටික apply කරාට පස්සේ
දිගෙන් දිගටම ඔයා මේ ඒ විදිහටම තමයි කම්පියුටර් එක යූස් කරන්නේ. නමුත් ඔයා ඔෆිස් එකක වැඩට යනවා. එහෙම නැත්නම් ඔයා වෙන කෙනෙක්ගේ කම්පියුටර් එකක් යූස් කරන අවස්ථාවකදී ඒ කම්පියුටර් එක ඔයාට අවශ්‍ය විදිහට නෙමෙයි සෙටින් අප් කරලා තියෙන පෙර භාවිතා කරපු යූසර්ට අවශ්‍ය විදිහට. එතකොට ෆස්ට් ටයිම් ඔයා කම්පියුටර් එකක් ඔන් කරලා වැඩ කරන්න යනකොට ඔයාට ගැළපෙන විදිහට ඒක සෙටින් අප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අමාරු සෙටින් එකක් නම් තියෙන්නේ ඒක සෙටප් කරලා තින ඔයාට ගැළපෙන්නේ නැති විදිහකට නම් ඒ නොගැලපීමත් එක්ක දිගින් දිගටම යනවා වෙනුවට අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට අවශ්‍ය විදිහට ඒක කස්ටමයිස් කරගන්න එක. අර උදාහරණයක් විදිහට වාහනයක් ඩ්‍රයිව් කරන්න යනකොට අපි ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තාම මට ගැළපෙන විදිහට ඩ්‍රයිවර් පොසිෂන්ස් හදාගන්න එක ඒක ඩ්‍රයිවර්ගේ වැඩේ. ඒතකොට ඔයා යූසර් ඔයා දැන් ඔයාගේ ටූල් එක යූස් කරන්න යන්නේ පාවිච්චි කරන්න යන්නේ ඔයාට අවශ්‍ය විදිහට ඔයා ඒක කස්ටමයිස් කරගන්න යන්නේ. පැහැදිලිද? එතකොට එහෙම කස්ටමයිස් කරගන්නකොට ඔයාට මෙන්න මෙතන ඉඳලා තමයි ඔයා මේ වැඩේ කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ ඉඳලා තමයි ඔයා මේ වැඩේ කරන්නේ. කම්පියුටර් එක ඔන් කරාට පස්සේ බූටින් ප්‍රොසීඩියර් එකෙන් පස්සේ ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් වෙලා BIOS රන් වුණාට පස්සේ පරිශීලකයා දකින පළවෙනි ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. මේකට අපි නමක් කියනවා මේක ඩෙස්ක්ටොප් එහෙමත් නැත්නම් හෝම් ස්ක්‍රීන් කියලා කියන වර්තමාන වෙනකොට මෙයාට අපි නමක් දීලා තිනවා මේක හෝම් ස්ක්‍රීන් කියලා. කලින් ඩෙස්ක්ටොප් විකේක විදියට ගියා. එතකොට මේ ස්ක්‍රීන් එකට ආවම කොහොමද ඔයා කම්පියුටර් එක ඔයාට අවශ්‍ය විදියට මැනේජ් කරන්න කියන කතන්දරය තමයි මේ අපි යන්නේ. පැහැදිලිද ළමයි? රයිට්. ඒ යටතේ ඔයාට කතා කරන්න තියෙනවා මෙන්න මේ සබ් ටොපික්ස් දෙක ඇත්තටම ওই දෙක ඔයාලා දන්නවා. නමුත් මේක මැනේජ් කරන විදිය තමයි අපි මේ කතා කරන්න යන්නේ ළමයි. මේ ස්ක්‍රීන් එකට සාමාන්‍යයෙන් ආවම ඔයා දැන් මේක හෝම් ස්ක්‍රීන් නැත්නම් මේක ඩෙස්ක්ටොප් කියලා දන්නවා. නමුත් ඔයාට මේකෙදි පේන කොටස් ටිකක් තියෙනවනේ නේ. ඔයාට පේනවා මේ පිටිපස්සෙන් තියෙනවා ඊළඟට මේ වගේ රේන්ජ් එකක් තියෙනවා පහළ තියෙනවා තව මේ වගේ කොටසක් මෙහෙම ඔයාලට පේන කොටස් කීපයක් තියෙනවා මේ සම්පූර්ණ ඩිස්ප්ලේ එකම නැත්නම් මේ පේන සෙට් එකම තමයි අපි කියන්නේ මොකක් කියලාද ළමයි ඩෙස්ක්ටොප් කියලා. පැහැදිලිද? ඒතකොට ඩෙස්ක්ටොප් එකක් ගත්තම ඔයාට ප්‍රධාන කොටස් කීපයකට ඒක නැත්නම් ඒක ඇතුලේ දකින්න ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඒක ඉන්ක්ලූඩ්ස් වෙලා තියෙන ප්‍රධාන අයිටම් කීපයක් තියෙනවා ළමයි. එක තමයි වෝල්පේපර් එකක් දාලා තියෙන්න පුළුවන්. වෝල්පේපර්. ඊට අමතරව අයිකන් සෙට් එකක් තියෙනවා. ඊළඟට ටාස්ක් බාර් එකක් තියෙනවා. ස්ටාර්ට් මෙනු එකක් තියෙනවා. මේ සම්පූර්ණ කොටස් ටික එකතුවෙන් තමයි ඩෙස්ක්ටොප් කියන එක හැදෙන්නේ. පැහැදිලිද? එතකොට අයිකන්ස් වල ප්‍රභේද කීපයක් තියෙනවා. ඩෙස්ක්ටොප් අයිකන්, ෆෝල්ඩර්ස්, ෆයිල්ස්, ෂෝට්කට්ස්. මේ පොදුවේ මේ සෙට් එකම තමයි ඔයා දකින්නේ. මම මේක ස්ටොප් කරලා මම උනාට ස්ක්‍රීන් එක දෙන්නම්. right. හරි. ඔයා දකින්නෝනේ මෙන්න මේ කොටස. හරි. full desktop එක ඔයා දැන් දකිනවා. ඔයාට පේනවා මෙන්න මේ වගේ සෙට් එකක් තියෙනවා. මේවට අපි පොදුවේ කියනවා icons කියලා. මේ සෙට් එක පොදුවේ icons. ඊළඟට පහළ තියෙනවා task bar එකක්. මගේ පොසිෂන් එක නම් ඩෙස්ක්ටොප් එකේ බොටම් ඒරියා එකේ ටාස්ක් බාර් එක දාලා දෙන අපිට පොසිෂන් වෙනස් කරන්න පුළුවන්. টොප් එකට දාගන්න පුළුවන්, ලෙෆ්ට් එකට, රයිට් එකට ඕනම සයිඩ් එකකට දාගන්න පුළුවන්. මේ දැන්ට ඩිස්ප්ලේ වෙනවා බොටම් ඒරියා එකේ. ඊට අමතරව ස්ටාර්ට් බටන් එක ඩිස්ප්ලේ වෙනවා
start button එකට click කරපුවාම මේ version එකේ නම් අපිට හම්බ වෙනවා start menu එකක් නේ. Windows 8 8.1 වල වගේ නම් අපිට හම්බුනේ metro interface එකක්. මේ වගේ menu එකක් ආවේ නැහැ. app set එකක් වෙනම display කරා. right. මේ තියෙන සම්පූර්ණ area එක අපි කියන මොකක් කියලාද? desktop කියලා. ඒතර icons පොදුවේ ගත්තාම මේ ටික icon මේ icon වල තියෙනවා ළමයි ප්‍රධාන වර්ග කීපයක්. එකක් තමයි desktop icons. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් ප්‍රධානම icon set එකක් තියෙනවා. ඒකට අපි desktop icons කියලා කියනවා. desktop icons වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි this PC මේ icon එක. කලින් මේක computer my computer කියන නම් වලින් තිබ්බා. ඊළඟට user file login එකේ නමින් හැදෙන ෆයිල් එක users file. ඊළඟට recycle bin network control panel. right control panel. මෙන්න මේ icon පහ අපි හඳුන්වනවා මොන icon කියලාද? desktop icons. පැහැදිලිද? icon range එකේ desktop icons තියෙනවා. ඊළඟට තියෙනවා folders. right මේවා folders ළමයි. right මේවා folders තියෙනවා. හරි. ඊට පස්සේ files මේ තියෙන files මේ ඇවිල්ලා file right ඊට පස්සේ shortcuts කියලා set එකක් අපිට හම්බ වෙනවා. මේ තියෙන shortcut right පොදුවේ icon set එක පොදුවේ මේ ඔක්කොම icons ඒවා ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ category කීපයක්. desktop icons, folders, files, shortcut. පැහැදිලිද? desktop එකේ තියෙන්න ඕන ප්‍රධානම icon set එක අපි කියනවා desktop icons කියලා. folders භාවිතා කරන්නේ ඇයි කියලා ඔයාලට idea එකක් ඇති. files කියන්නේ මොනවද කියලා ඔයාලට අදහසක් ඇති. shortcut මොනවද කියන්නේ කියලා අපි ඊට ඉස්සරහට කතා කරන්න යන්නේ. right මේ තමයි ඔයා දකින desktop එකේ ප්‍රධාන කොටස් ටික icons, wallpaper, taskbar, start menu. පැහැදිලිද? right අපි මෙන්ෂන් කරගමු ළමයි. වැඩේ ලියාගෙන යම් මෙහෙම. desktop කියන්නේ මොකක්ද කියලා කියනවා නම් සිංහලෙන් කිව්වොත් එම පරිශීලකයාට හම්බ වෙන පළවෙනි ඉන්ටර්ෆේස් එක. ප්‍රථම අතුරු මුහුණත තමයි desktop කියලා කියන්නේ. පරිශීලකයාට හම්බ වෙන ප්‍රථම අතුරු මුහුණත desktop. නෝට් එක දාගමු අපි. මාතෘකාව දාගන්න desktop කියලා. සිංහලෙන් ලියනවා නම් පරිශීලකයාට හමු වන ප්‍රථම අතුරු මුහුණත මෙලෙස හඳුන්වයි. පරිශීලකයාට හමු වන ප්‍රථම අතුරු මුහුණත මෙලෙස හඳුන්වයි. එහි අන්තර්ගතයන් කියලා කමා එකක් දාලා අපි ලියනවා අන්තර්ගතයන් ටික ළමයි. මේකේ තව චුට්ටක් ඇඩ් වෙන්න ඕනේ. ඔයා wallpaper icons at the desktop icon folders files shortcut කියලා දානවා. taskbar start menu කියලා දානවා. desktop icons ඉස්සරහින් ඊතලයක් ගහලා desktop icon set එකක් දාගන්න ඕන ළමයි.
desktop icons ඉස්සරින් ඊතලයක් දාගන්න this PC users file recycle bin network control panel. Desktop icon set එකක් තියෙනවා. එහි අන්තර්ගතයන් කියලා කමා එකක් දාලා wallpaper හරිද ළමයි? right මේ ටික ඔයාලා දන්නවා. දන්න ප්‍රැක්ටිකල් එකක් මේ කරන්න යන්නේ. wallpaper එක change කරන්න. මේක දන්න කොටසක් මම කරගෙන යන්නම්. ඔයාට අවුලක් තියෙනවා නම් මේකේ note එක අවශ්‍ය නම් ඔයාලා අවශ්‍ය දේවල් වෙනස් කරගන්න. නැත්නම් අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න ලියා ගන්න. මම හිතනවා ඔයාලා මේ ටික දන්නවා කියලා. ඒ නිසා මම මේ ටික ස්පීඩ්ලි කරගෙන යන්නම්. මොකක් හෝ ඉෂුව එකක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. right wallpaper එක change කරන්න යන්නේ. ඔයා මේක දන්නවා. මේ step ටික ගොඩක් වෙලාවට මේ දාලා තියෙන්නේ Windows 7 වලින් උඩට තියෙන versions වල. ඒ කියන්නේ අඩුම තරමේ ඔයා 7 කියන operating system එකවත් use කරනවා ඇති කියලා හිතලා. වර්තමානයේනකොට ඔයාලා 7 එක ගොඩක් වෙලාට අතෑරලා Windows 10 වත් අඩුම පාවිච්චි කරනවා. එතකොට මේක දාලා තියෙනවා ඔයාට 7 වලින් උඩට use කරනවා ඇති කියලා හිතාගෙන. wallpaper එක change කරන්න යන්නේ අපි. එතකොට එක එක operating system වල ඔයාට හම්බ වෙන options අනුව operating system එක versions අනුව ඔයාට මේ step වල පොඩි පොඩි වෙනස්කම් වෙනස් වීම වෙන්න පුළුවන් right
ඒතර Windows 10 version එක අනුව ඔයාගේ operating system එකේ Windows 10 නම් තියෙන්නේ wallpaper එක change කරන්න යන්නේ අපි ඔයා desktop එකේ vacant area එකකට mouse point එක අරන් ආවා right click කරලා personalize කියන option එක උඩ click කරලා එතකොට ඔයාට හම්බ වෙනවා මෙන්න මේ window එක. මේකට window එකක් කියන්න හේතුව අපි මුලින් කතා කරලා තියෙනවා. හේතුව මේකේ control buttons තුනම display වෙනවා. close එකයි restore down minimize මේ buttons තුනම තියෙනවා නම් අපි කියනවා මේ open වෙච්ච interface එක window එකක් කියලා. ඔයාට display වෙනවා දැන් background කියන settings වල background කියන position එකේ තමයි අපි ඉන්නේ. background මෙතන right හරි ඔයාට මේ විදිහට මේකේ positions නැත්නම් මේකේ options කීපයක් display වෙනවා මෙහෙම version අනුව පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් ළමයි right එතනින් මම එනවා lock screen කියන option එකට background වලින් මම switch වුණා lock screen වලට එතන තියෙනවා change your picture කියන තැන මේ විදිහේ ඔයාට අවශ්‍ය lock screen එකේ option එක වෙනස් කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඔයාගේ logo on screen එක background කියන position එකේ තමයි තියෙන්නේ ඔයාගේ wallpaper එක change කරන්න පුළුවන් ළමයි. right මේ විදිහට background කියන position එකේ කැමති wallpaper එකක් උඩ click කරන්න. එතකොට ඔයාගේ wallpaper එක change කරගන්න පුළුවන්. මම මෙයා උඩ click කරා. right මේ විදිහට wallpaper එක change වෙලා තියෙනවා. එතනින්ම ඔයාට පුළුවන් කරන්න lock screen එක. දැන් අපි කතා කරේ user first interface එක විදිහට හම්බ වෙන්නේ desktop එක කියලා. මේ interface එක තමයි user මුලින්ම හම්බ වෙන interface එක. නමුත් ඔයාගේ computer එකේ logins හදලා තියෙනවා නම් ඒ කියන්නේ එකම computer එක users දෙතුන් දෙනෙක් පාවිච්චි කරන අවස්ථාවල අපි ඒ userට වෙන වශයෙන් පරිශීලක ගිණුම් හදනවා logins හදනවා අන්න ඒ වගේ අවස්ථාවක් යටතේ නම් ඔයාගේ computer එක තියෙන්නේ ඔයාට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මේ interface එක right log on screen එක එතනට ඇවිල්ලා තමයි ඔයාගේ login එක තෝරලා ඒ login එකේ password ගහලා desktop එකට යන්නේ. ඒකට අපිට log on screen එකට එන්න ඕන image එක වෙනස් කරගන්නත් පුළුවන් මේ විදිහට. images කීපයක් තියෙනවා. right ඒ log on screen එක background කියන එකේ අපිට පුළුවන් මෙතන background කැමති wallpaper එකක් change කරගන්න. ඒකට මේ step ටික පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ operating system එක සහ ඒකේ version එක අනුව. right ඔයා ළඟ තියෙන්නේ 7 වගේ operating system එකක් නම් මම ඒක චුට්ටක් දාන්නම් හරි ඔයා ළඟ තියෙන operating system එක 7 වගේ version එකක් නම් දැන් නම් භාවිත කරන ප්‍රමාණය හරි අඩුයි ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ interface එකක් right ඔයාගේ GUI එක මේ වගේ GUI එකක් ඉන්නේ right click කරන ඔයා මෙහෙම personalize කියන option එකට click කරා. එහෙම click කරපුවම ඔයාට හම්බෙන්නේ personalization කියලා මෙන්න මේ වගේ window එකක්. right settings නෙමෙයි personalization කියන window එක. එතන තියෙනවා මේ විදිහට customize කරපු themes කීපයක්. ඒ කියන්නේ images කීපයක් set කරපු themes කීපයක්. ඔයාට මේ කැමති theme එකක් උඩ click කරපුවාම ඒ theme එක ඔයාගේ wallpaper එකට apply වෙනවා. ඔයාලට පේනවා මෙතන images කීපයක් set කරලා තියෙන්නේ. ඒක rotate වෙනවා timing වලට. ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඔයාගේ computer එකේ තියෙන්නේ Windows 7 වගේ නම් 7 වලින් උඩට ආපු හැම operating system එකකම මෙන්න මේ options ටික මේ step ටික තමයි ඔයාලට follow කරන්න වෙන්නේ. right wallpaper change කිරීම desktop එකේ right click කරා personalize කියන option එක උඩ click කරා personalization එහෙමත් නැත්නම් settings කියන window එකෙන්
ඔයා තීම් එක හෝ වෝල්පේපර් එක සිලෙක්ට් කරගන්න. රයිට්. මේ විදිහට පුළුවන් ඔයාලට වෝල්පේපර් එක චේන්ජ් කරගන්න. රයිට්. ස්ක්‍රීන් සේවර්ස් ගැන නම් කතා කරලා දැන් වැඩක් නැහැ. හේතුව ස්ක්‍රීන් සේවර්ස් අපි යූස් කරන්නේ දැන් මේ පාවිච්චි කරන ඩිස්ප්ලේ එක. ඒ කියන්නේ ඔයා යූස් කරන්නේ CRT මොනිටර්ස් නෙමෙයි දැන්. ඔයා යූස් කරන LCD හෝ LED වර්ගයේ මොනිටර්ස්. ඒ වගේ මොනිටර්ස් වලදී ඔයා ස්ක්‍රීන් සේවර්ස් හරි. කනෙක්ෂන් ලොස්ට් වුණා ළමයි කරන්ට් එක ගියා. හරි මං හිතන්නේ දැන් ඇහෙනවා ඇති ආපහු. රයිට් අපි හිටියේ ස්ක්‍රීන් සේවර්ස් වල. ස්ක්‍රීන් සේවර්ස් භාවිත කරන ප්‍රමාණය දැන් අඩුයි. ඒකට හේතුව අපි යූස් කරන්නේ දැන් CRT මොනිටර්ස් නෙමෙයි LCD හෝ LED වර්ගයේ මොනිටර්ස්. ඒ නිසා අපිට ස්ක්‍රීන් සේවර්ස් ඉතර වැදගත් වෙන්නේ නැහැ. මේකේ දැමීමේ අරමුණ ස්ක්‍රීන් සේවර් එකක් දැමීමේ අරමුණ ඔයාලට පේනවා the original purpose of a screensavers was to prevent phosphorus burn in on CRT and plasma computer monitors. ඒ කියන්නේ CRT monitors වලට බාහිර හිරු කිරණ බාහිර කිරණ වලින් ආරක්ෂා කරගන්න තමයි ස්ක්‍රීන් සේවර් එකක් දාන්නේ. මොකද CRT වර්ගයේ මොනිටර්ස් වල අපි කතා කරා ඔයාට මතක ඇති output devices කතා කරනකොට front එකේ අර glass එකේ ගාලා තියෙනවා phosphorus තට්ටුවක්. ඒක ඩැමේජ් වෙනවා බාහිරින් එන කිරණ වලින්. ඒකට එයාව ආරක්ෂා කරන්න තමයි ස්ක්‍රීන් සේවර් එකක් දාන්නේ. ඔයා හැබැයි දැකලා ඇති ස්ක්‍රීන් සේවර්ස් personalize වලට ගිහිල්ලා
lock screen වල තියෙන screen saver settings personalization personalize වලට click කරලා settings window එකේ lock screen වල තියෙනවා screen saver settings කියලා option එකක් right මෙන්න මේ වගේ එකක් ඔයාලා දැකලා ඉතින් සමහර ලාවට computer එක on එකේ තියෙනවා විනාඩියක් දෙකක් නැත්නම් විනාඩි 5ක් අපි set කරන time එක ඇතුළත කිසිම වැඩක් computer එකේ වෙන්නේ නැත්නම් machine එක on එකේ තියෙන හැබැයි වැඩක් කරන්නේ මෙන්න මේ වගේ ඒවා ඔයාලා දැකලා ඇති display වෙනවා right ඔහොම දැකලා ඇති bubbles ටිකක් නැත්නම් company එකේ නම නැත්නම් ඔයාගේ නම වෙලාවක් operating system එකේ versions ඔය වගේ පොඩි screen saver එකක් add වෙනවා. එතකොට ඔයා වැඩ කරන්නේ නැහැ. දැන් ඔයා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ screen එකේ හරිම ඒකාකාරී විදිහට තියෙන්නේ. මේකේ signals මේකේ අර කිරණ එහා මෙහා යෑමක් නැහැ. එහෙම තියෙන්නේ එකම විදිහට. හැබැයි එහෙම තිබ්බහම බාහිර කිරණ වලින් damage වෙයි කියලා තිරය අර phosphorus තට්ටුව යම් කිසි වෙලාවකට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇප්ලයි වෙන්න දාන. ඒතකොට මම වැඩ කරේ නැති වුණත් මොනිටර් එක ස්ක්‍රීන් සේවර් එක නිසා යම් කිසි වැඩක නිරත වෙනවා. ඒතකොට බාහිර කිරණ phosphorus තට්ටුව හරහා යන්න බෑ. ඒ නිසා ඔයාගේ ස්ක්‍රීන් එක ආරක්ෂා වෙනවා CRT වර්ගයේ එකක්. පැහැදිලි ඔය නිසා තමයි අපි දාන්නේ ස්ක්‍රීන් සේවර් එකක්. දැන් නම් මෙයාව ලොකු වැදගත්කමක් නැහැ. හේතුව අපි යූස් කරන්නේ CRT monitors නොවීම පැහැදිලිනේ right screen savers මේ කලින් version වල අපිට screen saver එකක් දාගන්න පුළුවන් විදිහ personalization window එකේ තියෙන screen saver කියලා එකක් දැන් අපිට settings window එකේ තමයි screen savers හම්බ වෙන්නේ right ඊට පස්සේ අපි එනවා folders වලට folders භාවිතා කරන්නේ මොකටද මට දෙන්න බාන පොඩි උත්තරයක් folders භාවිත කරන්නේ ඇයි මොකද්ද හේතුව මොනවා සඳහාද folders භාවිතා කරනවා මොනවා කරන්නද ළමයි folders භාවිතා කරන්නේ මේක operating system එකේ එක්තරා විදිහක facility එකක් අපිට දෙන පොඩි පහසුකමක් මොනවා කරගන්නද computer එකේ තියෙන files ටික manage කරගන්න. එතකොට ඇයි folders භාවිතා කරන්න කියලා ඇහුවම අපිට කියන්න පුළුවන් සරලම දේ තමයි ගොනු කළමනාකරණය file management. right එතකොට folders වලට සිංහලෙන් කියන්නේ මොකක් කියලාද folder වලට සිංහලෙන් කියනවා අපි බහාලුම් කියලා බහාලුමක් මේක ඇතුළට බහාලන්න තමයි තියෙන්නේ මොනවද බහාලන්නේ මොනවද දාන්නේ files පැහැදිලිද right fold එකක් හදන විදිය එයා මේක දන්නවා මුලින්ම fold එකක් හදන්න අවශ්‍ය location එකේ folder එකක් හදන්න අවශ්‍ය location එකේ ඔයා right click කරනවා මම මේක හදන්න යන්නේ දැන් desktop. ඒතර computer එකේ හැම location එකකම අපිට folder හදන්න බෑ. right සමහර location තියනවා folder හදන්න දෙන්නේ නැහැ. folder එකක් හදන්න අවස්ථාව දෙන location එකේ vacant area එකක ඒ කියන්නේ මෙතන නම් මේ icon උඩ task bar උඩ නෙමෙයි vacant area එකක මේ වගේ
right click කරනවා. ඔයා දන්නවා දැන් right click කරපුවම menu එකක් pop out වෙනවා. මේ menu එකේ new කියන option එකට ඔයා එනවා. එතනින් folder උඩ click කරනවා. එතකොට මේ side menu එකේ නැත්නම් මේ sub menu එකට යන්න ඕනේ මේ new කියන bar එක දිගේම නෙමෙයි. අපිට මේ ඕන විදිහකට මේකට switch වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ mouse sensitivity එක අඩුයි නම් සමහර ලාවට ඔයාලට මේක වෙලා ඇති. අර physically practical කරනකොට අපි දැකලා තියෙනවා ළමයි මෙහෙම අරයි යනකොට side menu එක නැත්නම් sub menu එක නැති වෙනවා. ඒකට හේතුව කම්පියුටර් එකේ අවුලක් නෙමෙයි ඔයාගේ mouse sensitivity එක නැත්නම් speed එක ටිකක් අඩුයි. ඒ නිසා ඔයා හුරු වෙන්න speed move කරන්න පුළුවන් වෙන්න ඕන ඔයාට. එතකොට තමයි ඔයාට practically කම්පියුටර් එක පුළුවන් කියලා තේරෙන්නේ. අපි දැකලා තියෙනවා මෙන්න මේ නැති වෙනවට අර side menu එක sub menu එක නැති වෙනවට මේක දිගේ mouse pointer අරන් එනවා. එහෙනම් හුරු වෙන්න එපා. speed මේක හරිම සැහැල්ලුවෙන් පාවිච්චි කරන device එකක් විදිහට වෙනස් වෙන්න ඕනේ ළමයි. right new වලට click කරා. මෙතනින් ඔයා folder උඩට click කරා. අලුතෙන් folder එකක් හැදෙනවා. ඔයා මේකට කැමති නමක් type කරනවා. right මේ මගේ folder එකේ නම. ඔය folder එකක් හදන ක්‍රමය right මේ ක්‍රමයේ නැතුව folder එකක් හදන්න ඔයා දන්න shortcut එකක්. folder එකක් හදන්න use කරන්න පුළුවන් shortcut එකක්. control shift plus n press කරපුවාම ඔයාට පේනවා shortcut එකක් folder එකක් හැදෙනවා. control shift plus n. එතන right click කරලා new වලට click කරලා folder එක උඩ click කරනවාට වඩා ලේසි අපිට control shift plus n press කිරීම. right හරි. ඔයාට අවශ්‍ය නම type කරා. නැවත මම දෙනවා xyz කියලා. හරි. ඉස්සෙල්ලා ආපු නැති message එකක් දැන් එනවා. කලින් මේ message එකක් ආවේ නැහැ. කෙලිම folder එක create වුණා. දැන් message එකක් ආවා. message එක එන්න හේතුව අපිට warning එකක් දෙනවා මෙහෙම this destination already contains a folder name අපි දීපු නම xyz. if any file have the same names you will be asked if you want to replace those files. මොකද කියන්නේ? සාමාන්‍යයෙන් ළමයි එකම නමකින් එකම location එකේ folders දෙකක් files දෙකක් තියෙන්න බෑ. ඒතර මම xyz කියලා කලින් එකක් හැදුවා. right ඒක ආපහු හැදුවාම එයා අහනවා replace කරන්න දෙයකට. ඒතර years දුන්නාම කලින් හදපු කෙනා මෙයා order replace කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ එකම location එකේ එකම නමින් files folders දෙකක් තියෙන්න බෑ. එකම location එකේ එකම නමින් location දෙකක තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? එතකොට messages එනවා. නේ ඔය වගේ messages එනවා ළමයි. එතකොට ඔයා හැමතිස්සෙම ඔය දෙන messages මොනවා කරන්න ඕනද? කියවන්න ඕනේ. නේ එහෙම කියවුවාම සරල අදහසක් ඔයාලට ගන්න පුළුවන්. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න හැමතිස්සෙම කියවන්න මේක user ගේ ලේසියට. පරිශීලකයාට මේ පහසුවට මෙහෙම එකක් එවන්නේ. අපි use කරන්නේ graphical user interface එකක්, GUI එකක්. මේවා කියවලා බලලා ලැබෙන menu දිහා බලලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා messages කියවන්න yes දෙන්න. ඒතකොට replace වෙනවා. no දුන්නොත් ඔයාලට පේනවා ආපහු මේක rename mode එකට එනවා. මම type කරනවා abc කියලා. right ඔන්න folder එක create වුණා. පැහැදිලිනේ? folder එකක් හදනවා. හදපු folder එක නම abc මට ආව rename කරගන්න ඕනේ. දීපු නම වැරදි මට වෙන නමක් දෙන්න ඕනේ. අපි එකට කියනවා rename කරනවා කියලා. හදපු folder එකේ property එකක්. හදපු folder එකේ ගුණාංගයක් තමයි දැන් වෙනස් වෙන්නේ. ඒ නිසා දැන් right click කරන්න අපි folder එක උඩ right click කරා. ලැබෙන menu එකේ rename කියලා option එකක් අපිට දීලා තියෙනවා. එයා උඩ click කරනවා. rename mode එකට ආවා. අපි type කරනවා pqr enter press කරා. right folder එකේ නම create වුණා. පැහැදිලිද? එහෙම නැත්නම් අපිට shortcut එකක් use කරන්න පුළුවන්. ඔයා දන්නවා keyboard එකේ functional keys ටිකක් තියෙනවා. මතකද? F1 සිට functional keys ටිකක් තියෙනවා. කොතනද? F1 ඉඳලා F කී දක්වාද? F1 to F12 දක්වා තියෙනවා functional keys ටිකක්. අන්නේ functional key වල F2 press කරපුවම ඔයාට පේනවා right click කරන්න අවශ්‍ය නැහැ. menus එන්නේ නැහැ. කෙලිම rename වෙනවා. ඔයාට අවශ්‍ය විදිහට folder එකේ නම වෙනස් කරා enter press කරා. පැහැදිලිද? සරලව ඔයාලා use කරන ක්‍රමයක් වෙන්න ඇති. අදාළ select කරපු folder එකේ නම ළඟ click එකක් දාපුවම නේ
ටයිප් කරලා තිනවා ABC හරියටම ABC ළඟට mouse point එක අරන් ඇවිල්ලා click එකක් දාපුවාම එයාව rename mode එකට එනවා. එහෙම use කරන්නත් පුළුවන්. ඔය කෝකෙන් හරි වෙන්නේ දීපු නම වෙනස් කිරීම. folder එකක් හැදුවා rename කරා. right. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න වෙනස් කරගන්න ඕන දේවල් තියෙනවා නම් right අපි මාතෘකාවේ ඉන්නේ how to create a new folder කියලා. අලුතෙන් folder එකක් නිර්මාණය කිරීම. desktop එකේ right click කරා. එතකොට desktop එකේ නෙමෙයි folder එක හැදින්න ඕන location එකේ ළමයි. new උඩ click කරා. ලැබෙන menu එකෙන් folder උඩ click කරා. නම type කරා enter press කරා. shortcut එක අනිවාර්යයෙන්ම ඕනේ. shortcut එක දාගන්න. right. ඔයාලට මේකේ ටියුට් එකක් ලැබෙයි මේ ටික ඔක්කොම print කරලා ඒ නිසා ලියන්න අවශ්‍යත් නැහැ බලාගෙන ගියත් ඇති ළමයි. හරි. මේ විදිහට ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයා this PC වගේ open කරලා මේ location එකේ right click කරලා බලනවා folder එකක් හදන්න පුළුවන්ද කියලා. ඔයාලට පේනවා ඇති menu එකේ folder එකක් හදන්න option එකක් දෙන්නේ නැහැ. new කියලා option එකක් දෙන්නේ නැහැ. right ඒ කියන්නේ this PC ඇතුලේ folder එකක් හදන්න බෑ. මම partition එකක් open කරනවා. මෙයා උඩ මම right click කරනවා. අන්න එතකොට පුළුවන් අපිට අලුත් folder එකක් හදන්න option එකක් දෙනවා. new folder. හරි. ඒ වගේ folders හදන්න දෙන්නේ නැති locations තියෙනවා. right. හැමතැනම බෑ. ඔයාට ඕන location එකේ right click කරලා බලන්න. එතකොට new කියලා option එක දෙනවා නම් ඒ location එකේ ඔයාට folder එකක් හදන්න පුළුවන්. හරි. folder එකක් හදුවා rename කරා. ඊළඟ මට ඕනේ මේ folder එකේ copy එකක් දාගන්න ළමයි. මෙයාගේ copy එකක් right click කරා desktop එකේ අදාළ folder එක උඩ අදාළ folder එක උඩ right click කරා menu එකේ copy කියලා option එකක් තියෙනවා click කරා ඔයාට මේකේ copy paste කරගන්න ඕන copy එකක් ගන්න ඕන තැන right click කරලා paste click කරපුවාම ඔයාට පේනවා අර folder එකේ copy එකක් මට දෙනවා දැන් අපි කිව්ව එකම නමින් එකම location එකේ folder දෙකක් තියෙන්න බෑ කියලා එකම නමින් එකම location එකේ folder එකක් තියෙන්න බෑ. ඒ නිසා ABC copy කියලා operating system එක වෙනස් කරලම දෙනවා. ඒ තමයි අර මම කලින් කියපු operating system එකක file management කියන option එක. ගොනු කළමනාකරණය කියන පාසුකම. පැහැදිලිද ළමයි? මේක shortcut එකකින් අපිට කරන්නත් පුළුවන්. මම PQR select කරා. control C කියලා copy කරන්න shortcut එකක් තියෙනවා. control V paste වල shortcut එක. ඒතර control C control V press කරලත් අපිට පුළුවන් shortcut මාර්ගයෙන් copy එකක් දාගන්න. පැහැදිලිද? ඉස්සෙල්ලාම folder එක උඩ left එක click කරලා select කරගන්න වෙනවා. control එකත් එක්ක C press කරනවා. දැන් control එකත් එක්ක V press කරපුවාම ඔයාලට පේනවා යාගේ copy එකක් ඇවිල්ලා තිනවා. දැන් මේ copy නම බලන්න ළමයි ABC copy 2. මෙයා ABC copy 1. මෙයා තමයි original එක. එතකොට copy එකක් හදනකොට ඔයාලට තේරෙනවා original folder එක හෝ original file එක එහෙමම තියාගෙන එයාගේ duplicate හැදීම තමයි copy එකේදී වෙන්නේ. පැහැදිලිද? දැන් අපි කරන්න යන්නේ move. ඊළඟ option එක move. ඒ කියන්නේ location එක වෙනස් කරන එක. තැනකින් වෙන තැනකට දානවා. මේ වගේ එකම location එක
හරි. move කරන්න ලේසි ක්‍රමය තමයි ළමයි click කරා drag and drop. මේ වගේ පේන එක ළඟ location එකක නම් අපිට මේ වැඩේ කරන්න ලේසි. ඔයාලට පේනවා drag කරනකොට අදාළ fold එකට හරියටම ගෙනිච්චාම move to ABC කියලා වැටෙනවා. ඔයාලට තියෙන drag and drop. drag and drop ඇදගෙන ගියා අතෑරියා. එහෙම නැත්නම් මේක option එකකින් අපි කරනවා නම් move වෙන්න ඕන fold එකට right click කරලා ලැබෙන මෙනුවෙන් cut කියන option එක උඩ click කරනවා. ඔයාලට පේනවා එතකොට මේ fold එකේ opacity එක චුට්ටක් color එක පොඩ්ඩක් අඩු වෙලා කියලා. ඒ කියන්නේ ආව කපලා අයින් කරන්න යන්නේ අපි වෙන තැනකට. paste කරන්න ඕන folder එක open කරලා එයා උඩ right click කරලා paste කරනවා. එහෙම නැත්නම් ඒ fold එක උඩ අපි right click කරලා paste click කරනවා. එතකොට මෙයා මෙතන තිබ්බ fold එක cut වෙලා වෙන location එකකට ගියා. ඒතර copy එකේ cut එකේ වෙනස තමයි copy එකේදී original location එකේ original file එක තියාගෙන එයාගේ duplicate හදන එක cut එකේදී වෙන්නේ අදාළ folder එකේ location එක මාරු කරන එක. පැහැදිලිද? shortcut use කරන්නත් පුළුවන් ඔයාට. අදාළ folder එක select කරා keyboard shortcut use කරන්න Ctrl+X cut අදාළ folder එක open කරලා paste in on location එක open කරලා control එකත් එක්ක V press කරපුවාම ඔයාට පුළුවන් original location එකෙන් වෙනත් තැනකට මාරු කරන්න move කරන්න. පැහැදිලිද? right options කීපයක් තියෙනවා, පියවර කීපයක් තියෙනවා. rename කරා shortcut එක F2 පාවිච්චි කරන්න අපි rename එකට. folder එකක් copy කරන්න location එකේ right click කරා ලැබෙන menu එකෙන් copy click කරන්න copy වැටෙන්න ඕන location එක තෝරලා right click කරලා paste කරා. එහෙම නැත්නම් ඔයා මේකේ shortcut වලින් යනවා නම් copy කරන්න ඕන folder එක හෝ file එක select කරා select කරන්න single click එකක් දාන්න වෙන දාලා folder එක හෝ file එක උඩ Control C press කරා. ඒ කියන්නේ control එකත් එක C අකුර press කරා. copy එකක් වැටෙන්න ඕන තැන, ඒ කියන්නේ paste වෙන්න ඕන තැන open කරලා Control V press කරපුවාම තෝරගත්ත folder එකේ හෝ file එකේ copy එකක් අපිට දාගන්න පුළුවන්. right ඊළඟ move කරන්න යන්නේ location එක වෙනස් කරන්න. how to move a folder නැත්නම් cut කියලා අපි කියනවා. cut කරන්න පුළුවන්. අර වගේම location එකට right click කරා ලැබෙන menu එකකින් cut කියන option එක උඩ click කරා right click another location copy එකේදී නම් ඒ location එකේම අපිට අනුපිටපතක් ගන්න පුළුවන්. desktop එකේ folder එකේ desktop එකටම paste කරනවා. එතකොට එයාගේ copy එකක් එතනට වැඩෙනවා. දැන් desktop එකෙන් cut කරලා desktop එකටම paste කළා කි වැඩක් නැහැ. ඒකට move වෙලා නැහැ. අපිට ඕනේ folder එකක් file එකක් move කරන්න, තැන වෙනස් කරන්න. ඒ හින්දා desktop එකේ තියෙන folder එක උඩ right click කරලා cut කරලා මට මෙයාව pen එකට දාගන්න ඕනේ. මට මෙයාව දාගන්න ඕනේ my computer එකේ D කියන partition එක ඇතුළට. අන්න එතකොට right click another location. අදාළ location එකේ right click කරා paste control V. එතකොට paste වල shortcut එක control V ම තමයි. හැබැයි cut එකේදී control X, copy එකේදී control C. right control X control V cut එක දෙන්න. right ඊළඟට folder එක delete කරන්න යන්නේ. අනවශ්‍ය folders files තියෙනවා නම් ඒවා අපි ඉවත් කරනවා. අපි delete කරන්න යන්නේ.
right මට මේ ABC කියන ෆෝල්ඩර් එක අවශ්‍ය නැහැ මම මේව delete කරනවා ඔයාලට ලේසිම ක්‍රමය තමයි අදාළ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරා කීබෝඩ් එකේ delete key එක press කරන එක right delete වුණා නැත්තම් right click කරා ලැබෙන මෙනු එකෙන් delete කරන එක right කෙලින් එක delete වුණා delete කරපුවා දන්නවා අපි දැන් කොහෙටද යන්නේ recycle bin එකට ඔයා අතින් වැරදීමකින් delete වෙච්ච ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් නම් නැවත යාව ගන්න පුළුවන් හේතුව ඒක තියෙන්නේ recycle bin එකේ. ඒතර අනවශ්‍යයි නම් delete කරලා දාන එක හොඳයි. ඒ කියන්නේ අපරාධ කම්පියුටර් එකේ ඉඩ. ඒ වගේ වෙලාවකදී අපිට recycle bin එකේ තිබ්බත් ඇති වැඩක් නැහැ. ඒ නිසා empty කරලම දාන්න පුළුවන් ඕන නම් ආයෙ නැවත මෙයාව ඕනේ වෙයි කියලා හිතලා අපි delete නැත්නම් trash as වල bin එකේ තියාගෙන ඉන්න පුළුවන්. මෙහෙම එකක් අපිට නැවත ගන්නව නම් අදාළ ෆයිල් එක හෝ ෆෝල්ඩර් එකට right click කරලා restore උඩ click කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක select කරලා restore the selected item උඩ click කරන්න පුළුවන්. recycle bin එකේ හැම icon එකක්ම හැම ෆෝල්ඩර් එකක්ම ෆයිල් එකක්ම restore වෙන්න ඕන නම් restore all items click කරන්න පුළුවන්. ඔයාගේ අවශ්‍යතාවය මත right click කරලාද නැත්නම් select කරලා option එකක් තෝර ගන්නවද කියලා තීරණය කරන්න. right click කරලා restore උඩ click කරා ආපහු එයා මෙන්න desktop එකට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට මේ ෆෝල්ඩර් එක මට පරිගණකයෙන් ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ස්ථිරව අයින් කරලා දාන්න ඕන. නැවත recycle bin එකෙන් ගන්න ඕනෙත් නෑ. මට මෙයාගෙන් වෙටි වැඩක් නෑ. ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් permanent delete කරගන්න. ඒක කරගන්නේ ළමයි shift එකත් එක්ක. ඒ කියන්නේ shortcut එකක් තියෙන්නේ. ෆෝල්ඩර් එක select කරා, click කරලා select කරගත්තා. keyboard එකේ shift එක එක්ක delete press කරා, shift plus delete. එතකොට ඔයාට පේනවා කලින් delete එකේදී ආපු නැති message එකක් permanent delete එකේදී එනවා. delete කරපුවාම 7 වලින් උඩ version වල delete කරපුවාම කෙලින්ම recycle bin යනවා. මේ වගේ message එකක් එන්නේ නැහැ yes no කියලා. 7 වලදී ආවා. delete කරන්නද are you sure you want to delete this folder එහෙම එකක් ආවා. දැන් එන්නේ නැහැ හේතුව දැන් ඔයා හොඳටම දන්නවා ඒක recycle bin යනවා. recycle bin ගියපු එකක් ඔයාට නැවත ගන්න පුළුවන් කියලා දන්නවා. ඒ නිසා එහෙම message එකක් එන්නේ නැහැ. නමුත් permanent delete කරපුවම අහනවා are you sure you want to permanent delete this folder මේක අනිවාර්යෙන් ඔයාලට ස්ථිරව මකා දමන්න ඕනේද yes or no message කියවන්න කියලා මම ඉස්සෙල්ලත් කියෙව්වා වැරදීමකින් ඔයා අතින් shift එකත් එක්ක delete press වෙලා ඔයාට අත්‍යවශ්‍ය ගොනුවක් මැකෙන්නයි මේ යන්නේ මෙතනට ආවහම පරිශීලකයාට හරිම ලේසි message එක කියවපු ගමන් එයාට තේරෙනවා right මගේ අතින් වැරදීමකින් press වෙච්ච command එකෙන් මේ fold එක දැන් ස්ථිරවම කෙන්න යන්නේ right මම yes කළා හරියන්නේ නැහැ no තමයි කරන්න ඕනේ හරි එතකොට යා මෙන්න එහෙමම ඉතුරුනවා පැහැදිලිද shift plus delete නැවත මම yes උඩ click කරනවා ඒක අයින් වුණා අපි recycle bin ගිහිල්ලා බලනවා right abc කියලා folder එකක් recycle bin ඇතුලේ නැහැ එතකොට recycle bin එකට යන්නේ නැතුව මේ විදිහට delete වෙච්ච ඒ කියන්නේ permanently delete වෙච්ච folder එකක් file එකක් නැවත ගන්න පුළුවන්ද මොකද හිතන්නේ ළමයි මගේ අතින් shift delete press වෙලා වැරදීමකින් ගොනුව ස්ථිරව මැකුණා නැවත මේක ගන්න පුළුවන්ද මොකද හිතන්නේ එහෙම අදහසක් තියනවද ඔයා අතින් එහෙම දෙයක් වෙලා තියනවද නැද්ද අදහසක් නැවත ගන්න මොකද කියන්නේ නැවත ගන්න බෑ ඔයාට මේ ඔපරේටිං සිස්ටම් එකෙන් ලැබෙන පහසුකම් අනුව එම් පහසුකම් අපිට දීලා නැහැ. හැබැයි delete කරපුවා restore කරන්න file manage වලින් පොඩි facility එකක් දීලා තියෙනවා. permanently delete කරපු එකක් නැවත ගන්න facility එකක් දීලා නැහැ. හැබැයි ඔයාලට ගන්න පුළුවන් recover software එකක් පාවිච්චි කරලා නේ. ඒක operating system එකෙන් හම්බෙන එකක් නෙමෙයි. ඔයා වෙනමම recovery software එකක් install කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් deep scan එකක් කරලා ඔයා delete කරපුවා හොයාගන්න. හොයලා ඒවා අපෝ ඔයාට ස්ථාපිත කරගන්න පුළුවන්.
සමහර වෙලාවට ඩිලීට් කරපු කාලය සෑහෙන වැඩි නම් ඈත කලින් ඩිලීට් ගොඩක් කලින් ඩිලීට් කරපු එකක් නම් රිකවර් වෙන්නේ නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. ෆයිල් එකේ කැපැසිටි ගොඩක් වැඩි නම් රිකවර් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම පොඩි පොඩි ඉෂුස් තියෙනවා. නමුත් 170ක 75ක වගේ සාර්ථක බවක් රිකවර් කරගන්න පුළුවන් ෆයිල්ස් ටිකක්. ඒ කියන්නේ ෆෝමැට් කරපුවා ඩිලීට් කරපු ඕන එකක් ළම. රයිට්. ඔන්න එහෙම ඔප්ෂන් එකකොත් ඔයා ළඟ තියෙනවා. රයිට්. රයිට් ක්ලික් කරා ෆෝල්ඩර් එකට ඩිලීට් ක්ලික් කරා. years කියලා නොදායිමු හේතුව years දැන් එන්නේ නැහැ. right click on the desktop sorry right click on the folder folder එකට right click කරා delete එච්චරයි years දෙන්නේ අපි ඔය delete කරා permanent delete මේ තියෙන ළමයි message එක මේක Windows 7 වල එන message එක 7 එකක් දාලා තියෙන ඔයාට Windows 7 වලින් උඩ තමයි අපි note එක දෙන්නේ 7 එක දැම්මේ අඩුතර මේක දැකලා හරි එතකොට තියෙනවනේ 7 පාවිච්චි කරන machine එකක් එකපාර හම්බුනොත් එහෙම දන්නේ නැති නිසා ඔන්න message එකක් මේ විදිහට are you sure you want to move this folder to the recycle bin ළමයි message එක වань move this folder to the recycle bin මේක move කරන්නද යවන්නද නැවත ඔයාලට ගන්න පුළුවන් එහෙම වුණාම right ඔන්න right restore කරගන්න පුළුවන් recycle bin එක open කරා අදාළ file එක හෝ folder එකට right click කරා restore click කරා එතකොට ඔයාලට පුළුවන් folder එක හෝ file එක restore කරගන්න මේ තියෙන right how to permanently delete a folder ස්ථිර වශයෙන් ගොනුව මකා දමන්නේ කොහොමද කියලා අහන්නේ how to permanently delete a folder file එකක් හෝ folder එකක් ස්ථිරව මකා දැමීම folder එක හෝ file එක select කරගන්න වෙනවා ඒකට ඔයාලට left click එක පාවිච්චි කරන්න නැත්නම් touch pad එකෙන් පොඩි touch එකක් දාන්න වෙනවා press shift plus delete shift එකත් එක්ක delete press කරන්න වෙනවා shift key plus delete key කියලා මම මේකේ දාලා තියෙනවා shortcut එක ලියනකොට shift delete කියලා ලියන්න අවබෝධයක් ගන්න ඕන නිසා මම key කියලා දැම්මා press shift plus delete එතකොට නම් message එකක් එනවා අනිවාර්යෙන්ම ඔයා permanently delete කරගන්න ඕනේ නම් yes click කරනවා එහෙම නැත්නම් no click කරන්න right අන්න right හරි fold එකක් hidden කරන්න යන්නේ ඉස්සෙල්ලාම මට කියන්න ඔයාලා folders files hidden කරලා තියෙනවද මොකද කියන්නේ files folders hidden කරලා තියද ඔව්ද නැද්ද නැද්ද ඇයි folders files hidden කරන්නේ right file එකක් folder එකක් hidden කිරීමේ හේතුව ළමයි ගොනු මොනවා කරන්නද ගොනු වල security එකට දත්ත වල ආරක්ෂාවට තමයි අපිට hidden කරගන්න උවමනා වෙන්නේ එතකොට වර්තමානයේදී නම් hidden කිරීම කියලා කියන්නේ ලොකු ඔප්ෂන් එකක් නෙමෙයි. ඒ කියන්නේ 100% security එකක් ඔයාලට මේකෙදි හම්බ වෙන්නේ නැහැ. හේතුව
ගොඩක් අය hidden කරන්න දන්නවා. hidden කරපුවා show කරන්නත් දන්නවා. ඒ නිසා ලොකු security එකක් හම්බෙන්නේ නැහැ hidden කරපුවාම. ඊට වඩා හොඳ options දැන් හම්බ වෙනවා. හැබැයි operating system එකකින් ඔයාලට හම්බෙලා තියෙන්නේ ගොනු වලට මේ option එක. සමහර softwares හදන company වලින් ඒ software වලට encryption දාන්න option එකක් අපිට දීලා තිනවා. දැන් Microsoft Office ලගේ Office package එකේ Word, Excel, Access, PowerPoint වලට encryption එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ password එකක් දාන්න පුළුවන්. ෆයිල් එක පෙන්නනවා ඩබල් ක්ලික් කරන්න පුළුවන් ඕපන් වෙන්නේ නැහැ ඉල්ලනවා පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක දන්නවා නම් ඒක දීලා වට පුළුවන් අදාළ ගොනුව ඕපන් කරගන්න. පැහැදිලිද? එතකොට හිඩන් කරනවා කියලා කියන්නේ හරිම ලෝව ලෙවල් එකේ සිකියුරිටි එකක් තියෙන නිසා දැන් ඒක යූස් වෙන ප්‍රමාණය අඩුයි. තව තියෙනවා ළමයි softwares හිඩන් කරන්න පුළුවන් software දීලා තියෙනවා. එතකොට ඒක software එක හරහා hidden වෙන්නේ ඒක ටිකක් හොඳ option එකක්. තව සමහර software තියෙනවා hidden වෙලා password දාන්න පුළුවන්. hidden වෙනවා hidden කරපු එක show කරගත්තත් වැඩක් නැහැ password ඉල්ලනවා. පැහැදිලිද? folder login softwares තියෙනවා. password දාලා protect කරගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ option ගොඩක් තියෙනවා data security වලට. කොහොම නමුත් data security option එකක් use කරන එක ඉතා වැදගත්. ඔයාගේ ෆෝන් එකේ ඔයා පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා පින් එකක් හෝ පැටර්න් එකක් බයෝමැට්‍රික්ස් මොනවා හරි යූස් කරලා තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් එකක් ඇහත් මූණ වෙන්න පුළුවන්. එහෙම දාන එක සෑහෙන වැදගත්. ඇයි ඔයාගේ data වල security එකට sensible data වල security එකට සෑහෙන වැදගත් පාස්වර්ඩ් එකක් දැමීම. right. ෆෝල්ඩර් එකක් hidden කරන ක්‍රමය. ඔයාට සාමාන්‍යයෙන් ඕනම ෆෝල්ඩර් එකක් හෝ ෆයිල් එකක් උඩ right click කරලා එයාගේ property එක change කරන්න යන්නේ ළමයි. මෙන්න මේ විදියට right click කරලා properties කියන option එකට ගිහිල්ලා ලැබෙන dialog box එකේ attribute එක change කරනවා hidden කරගන්න ඕනේ. එයා hidden වෙන්න කියලා apply okay option එක දෙන්න තියෙනවා. right අපි කරලා බලමු මේක. මම ෆෝල්ඩර් එකක් හදන්නම්. නම ආපහු පුරුදු විදිහට ABC කියලාම දෙන්න. හරි. hidden කරන්න යන්නේ ළමයි. මෙන්න මගේ ෆෝල්ඩර් එක මම මේවා මෙතනට ගන්න. මෙයාට right click කරා. ලැබෙන menu එකෙන් මම properties වල click කරනවා. හරියට folder එකට right click වෙන්න ඕනේ නැත්නම් ඔයාලට properties හම්බ වෙන්නේ නැහැ. මෙන්න folder එකට right click වෙන්න ඕනේ. right properties උඩ click කරා. ඔයාලට හම්බ වෙනවා ABC properties කියලා dialog box එකක්. ඇයි මෙයා dialog box කියලා කියන්නේ title bar එකේ close button එක විතරයි තියෙන්නේ. තව සමහරට question mark එකක් එන්න පුළුවන්. window එකක් නම් close එකයි restore down එකයි minimize එකයි තුනම එනවා. මේකෙදි එකයි තියෙන්නේ. එකයි හෝ දෙකයි question එකත් එක්ක. ඔයාලට පේනවා මේකේ attribute කියලා option එකක් තියෙනවා. ගුණාංගය. දැනට folder එක read only method එකේ ඉන්නේ. read only කියන විදිහට ඉන්නේ. මම යාව hidden කරනවා. tick mark එක දානවා check box එකේ. කොටුවක් ඇතුලේ හරියක් දාන්න තියෙනවා අපි කියනවා check boxes කියලා ළමයි. apply ඔයාලට පේනවා මෙයාගේ opacity එක අඩු වුණා, folder එක නැති වුණා, okay කරා. right. මෙන්න මෙතන folder එක තිබ්බා, එයා දැන් නැහැ. right. දැන් කොහොමද මම folder එක නැවත open කරගන්නේ? මට ඕනේ folder එක බලා ගන්න දැන්. hidden කරන්න පුළුවන් show කරන්න දන්නේ. ඒකත් ලොකු අවුලක්. දැන් hidden කරපු folder එක show කරන්න ඕනේ. කොහොමද? මෙතනට ඇවිල්ලා double click කරලා හරියන්නේ නැහැ ළමයි. මෙතනට ඇවිල්ලා double click කරලා හරියන්නේ නැහැ. ඔයාට යන්න වෙනවා කොහෙටද? control panel වලට. control panel වලින් ඔයාට එන්න ඕනේ file explorer option කියන එකට. control panel වලින් ඔයා එනවා file explorer options වලට click කරා. ඔයාට හම්බ වෙනවා file explorer options කියලා dialog box එකක්. මේකත් dialog box එකක්. ඒ dialog box එකේ ඔයාට දැන්ටමත් display වෙලා තියෙන general කියන tab එක.
general ඔයා general වලින් මාරු වෙනවා කාටද view වලට හරි view වල තියෙනවා hidden files and folders කියලා category එකක් hidden files and folders කියලා category එකක් ඒක දැනට activate කරලා තියෙන්නේ don't show hidden files folders or drives කියලා පෙන්වන්න එපා don't show hidden files folders or drives මම මේක දානවා show hidden files folders and drives show කරන්න පෙන්වන්න මේ රවුමක් ඇතුලේ dot එකක් දාන්න තියෙනවට අපි කියනවා radio buttons කියලා එහෙමත් නැත්නම් option button කියලා කියන්න පුළුවන් මේ option button single selections වලට තියෙන ළමයි multiple selections නෙමෙයි දැන් මේ check boxes වලට පේනවා හරි දාලා තියෙන ඔක්කොගේම නොදා ඉන්නත් පුළුවන් කීපයකට දාන්නත් පුළුවන් ඒවා multiple මේ radio buttons එහෙමත් නැත්නම් option button තියෙන single selections වලට ඔයාට මේ දෙකෙන් එකක් select කරන්න වෙනවාමයි එකක් select කරන්න වෙනවාමයි දෙකම select කරන්න බෑ එකක් select කරන්න ඕනේ select නොකර ඉන්නත් බෑ right මම show hidden files folders and drives කියන option එක ටික් කරා apply okay කරනවා දැන් මම බලනවා මෙයාව minimize කරලා මෙයාව close කරලා දාන්න මෙන්න ඉන්නවා hidden කරලා තිබ්බ abc එතකොට හැබැයි ඒක hidden mode එකේ ඉන්නවා කියලා ඔයාලට පේනවා එයාගේ color එක පොඩ්ඩක් අඩු වෙලා right හරි ඔන්න යට ඒක open කරගන්න ඒවා කරගන්න පුළුවන් right එතකොට hidden කරන්න පුළුවන් hidden කරනවා වගේම ඔයාලට පුළුවන් ඒවා මොනවා කරගන්නද show කරගන්න right right click කරා folder එක උඩ level menu එකෙන් properties වලට click කරා attribute එක change කරනවා ඔයාලා hidden වෙන්න කියලා apply okay මේ තමයි folder එකක් hidden කිරීමේ ක්‍රමය මෙන්න attribute එක change වෙන්න ඕන properties වල click කරපුවාම folder property වලින් attribute එක change කරනවා hidden කියලා එතන how to show hidden files folder හංගපුවා පෙන්වන්න යන්නේ control panel open කරගන්නවා control panel open කරගත්තා ඒකෙන් file explorer options වලට යනවා ඔයා file explorer option අපි ඉන්නේ general tab එකේ එකකින් switch කරනවා view tab එකට click show hidden files folders or drives apply කරා okay කරා right ඊළඟට shortcut වලට එන්න කලින් shortcut වලට එන්න කලින් right මට ඕනේ මෙන්න මේ desktop icons ටික apply කරගන්න ඒ ටිකත් බලලා යමු සමහරවිට මේ desktop icons ඔයාගේ computer එකේ desktop එකේ නැහැ
this PC වලට යන්න ගිහපුවම එයා search කරලා යන්නේ නැත්නම් මේ Explorer window එක open කරලා ඒකෙන් navigate වෙන්නේ නේ මෙයා මේ තියෙන file explorer එක task bar එකේ මෙහෙම කෙනෙක් තියෙනවා මෙයා file explorer ඒකේ වෙනස ඒකෙන් වෙන්නේ තමයි ළමයි ඔයාගේ computer එකේ හැම location එකක්ම මේකේ පෙන්නනවා මේ file explorer එකකින් navigate වෙන්න පුළුවන් මෙන්න මේ navigation එක භාවිතා කරලා එතනින් ඔයා this PC වලට යනවා. ඕක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. එහෙම නැතුව ඔයාට පුළුවන් මේ icons ටික apply කරගන්න. කොහොමද? right click කරනවා desktop එකේ. අපි මේ කතා කරන්නේ how to apply desktop icons. desktop එකේ right click කරලා ලැබෙන menu එකේ personalize වලට click කරනවා. ඔයාට හම්බ වෙනවා settings කියන dialog box එක. මේක ඔයා themes කියන option එක උඩ click කරනවා themes කියන option එකට එනවා ඊළඟට ඔයා desktop icon settings කියන option එක හම්බ වෙනවා desktop icon settings එයාට click එකක් දානවා right ඔයාට පේනවා දැන් desktop icons ටික තියෙනවා ඒව ඉස්සරහින් තියෙනවා check boxes ඔයාට පුළුවන් මේ ටික් මාක් ටික අයින් කරලා තිබ්බොත් ඒවා දාගන්න. හරි. මම දැන් මේක ඇප්ලයි කරන්නම්. දැන් බලමු මොකද උනේ කියලා. අපි ඩෙස්ක්ටොප් එකේ icons ටික ඇප්ලයි කරලා තිබ්බේ. දැන් මේ icon set එකම නැහැ. හේතුව මේවා මම inactive කරලා තියෙන්නේ. මම නැවත check box එක ටික් කරනවා මේ විදිහට. ඔයාලට පේනවා මේ multiple selection ළමයි මේ set එකම ගත්තා. කීපයක් දාන්නත් පුළුවන් නොදාම ඉන්නත් පුළුවන් ඉස්සෙල්ලා නොදා ID right ඒ check boxes නිසා right දැන් apply කරා හරි මෙන්න desktop icons ටික apply වුණා ළමයි right ඒ විදිහට ඔයාලට පුළුවන් desktop icons ටික apply කරන්න right click කරා personalize වලට click කරා settings කියන dialog box එකෙන් lock screen නෙමෙයි themes වලට ආවා settings කියන window එකෙන් themes වලට ආවා themes වලින් desktop icon settings වලට ආවා එතනින් select කරගත්තා icons ටික apply okay තමයි හැමතිස්සෙම apply කරලාමද okay කරන්න ඕනේ apply okay දෙන්න ඕනේද ඒ ප්‍රශ්නයක් නෑ ඔයාලට okay කරන්න පුළුවන්. නමුත් අපි proceed එකට යනවා නම් apply කරලා තමයි okay කරන්නේ. ඒකට හේතුව අපි හිතමුකෝ මම control panel අයින් කරා. apply කරන්නේ නැතුව මම කෙලින්ම okayම කරා. හරි. දැන් ඔයාට මේ වෙනස්කම setද කියලා බලනවා ඇවිල්ලා desktop එකේ. right හරි ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කරපු change එක ඔයාට set නැත්තම් ආපහු ඔයාට ඒ වෙනස්කම නිවැරදි කරගන්න ආපහු මුල් ලොකේෂන් එකට ඇවිල්ලා අර ඩයලොග් බොක්ස් එක ඕපන් කරලා ඒක නැවත චේන්ජ් කරන්න වෙනවා. එතකොට බලන්නකෝ ඔයා ඇප්ලයි කරලා ඕකේ කරොත් මම මේ ටික අයින් කරා. ඇප්ලයි කරොත් එහෙම රයිට්. දැන් ඔයාට බලන්න පුළුවන් වෙනස්කම් සෙට්ද කියලා. ඒක සෙට් නැත්තම් ඩයලොග් බොක්ස් එක නැති වෙන්නේ නැහැ. ඩයලොග් බොක්ස් එක නැති වෙන්නේ නැහැ ළමයි මගේ අතින් ඒක අයින් වුණා apply හරි ඩයලොග් බොක්ස් එක නැති වුණේ නැහැ එයා එහෙමම ඉන්නවා දැන් අර වෙනස්කම අපිට සෙට් නැත්තම් නැවත අපිට වෙනස්කමක් කරලා ආපහු apply කරලා බලන්න පුළුවන් right ඒ මේ apply ඩයලොග් බොක්ස් එක නැති වෙන්නේ ඒ කරන වෙනස්කම් ටික අපිට හොඳම අවස්ථාවට ආවම සෙට්ම අවස්ථාවට ආවම තමයි ඕකේ කරන්නේ එතකොට ඩයලොග් බොක්ස් එක නැති වෙලා යනවා. එකපාරට හදලිවල ඕකේ කරන්න ගියොත් එහෙම සෙට් නැත්තම් නැවත ඩයලොග් බොක්ස් එක ගන්න වෙනවා. ඒ නිසා තමයි අපි apply okay කියලා buttons දෙකක් දාලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේක සෙට් කරලා බලනවා. හොඳ නම් okay කරනවා. හොඳ නැත්තම් නැවත වෙනස් කරනවා. ආයි සෙට් කරලා බලනවා. එහෙම තමයි යන්නේ. පැහැදිලිද? ඒ නිසා apply okay යන්න ඒක ලේසි. right. apply okay. හරි. ඔන්න ඔයාලා desktop icons ටිකක් apply කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අර සමහර ළමයි start වලට ගිහිල්ලා මේකේ තියෙනවා නම් this PC කියලා එකක් ක්ලික් කරලා drag and drop කරලා දානවා
ඇදලා දානවා. මේ තියෙන එහෙම දාපු එකක් කවුරු හරි මේ. එතකොට user file එක දැන් තියෙන shortcut එකක් විදියට. ඒව නෙමේ හරි icon එකක් විදියට ඉන්න ඕනේ. this PC shortcut විදියට සමහර ළමයින්ගේ තියෙන්නේ. ඒකට හේතුව අර drag and drop කරලා. එහෙම නෙමෙයි. දැන් ඔයා දන්නවා method එකක් කොහොමද desktop icon apply කරගන්නේ කියලා. right. මේක හරි. right. ඊට පස්සේ අපි යනවා shortcut හදන්න. shortcut මෙන්න shortcut එකකින් වෙන්නේ කෙටි පාරක්. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ මොකක් හෝ ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරගන්න කෙටි ක්‍රමයක්. කෙටි මාර්ගයක් තමයි මේ හදන්නේ. උදාහරණයකට මට ඕනේ Word ඕපන් කරගන්න. මෙතන Word වල shortcut එක තියෙන නිසා මට Word ඕපන් කරගන්න පුළුවන් ලේසියෙන්ම මෙයා උඩ ඩබල් ක්ලික් කරපුවාම මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙනවා. හරිම ලේසි මේ වැඩේ කරගන්න. පැහැදිලි. එතකොට ෂෝට්කට් එකක් තිබ්බේ නැත්තම් මම මේවා ඩිලීට් කරගන්න. හරි. ෂෝට්කට් එකක් තිබ්බේ නැත්තම් මට Word ඕපන් කරගන්න start වලට ගිහිල්ලා හෝ search කරලා එහෙම නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම install කරලා තියෙන C කියන partition එකට ගිහිල්ලා ලොකු වැඩක් කරලා ඕපන් කරගන්න ඕන. අඩුම තරමේ පියවර 3-4ක්වත් යනවා. පැහැදිලිද? ඒක ලේසියෙන් අපිට කරගන්න පුළුවන් ෂෝට්කට් එකක් තියෙනවා නම්. right ෂෝට්කට් හදන්නේ ළමයි. ෂෝට්කට් එක හැදෙන්න ඕන ලොකේෂන් එකේ right click කරලා ලැබෙන මෙනු එකේ new වලට click කරලා ෂෝට්කට් උඩ click කරනවා. මෙතනක් තියෙනවා ළමයි මේ විදිහට option ටිකක් දීලා. ඒකට මට පුළුවන් කෙලිම මෙන්න මෙහෙම එකක් උඩ click කරන්න. එතකොට මේ document එකේ shortcut එකක් තමයි දෙන්නේ. එහෙම නැතුව Word කියන option එක නෙමෙයි. Word කියන software එකේ shortcut එකක් නෙමෙයි. ඒ නිසා හරියටම shortcut එකක් ගන්න විදිහ තමයි මේ අපි බලන්න යන්නේ. right click කරා new වලට ගියා. එතනින් shortcut කියලා option එකක් තියෙනවා. අන්නේ option එක උඩ click කරා. අපිට ලැබෙනවා dialog box එකක් create shortcut කියලා. right ෂෝට්කට් එකක් හඳුනා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ඊතලය. මේ චූටි ඇරෝ එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතනත් ඒ ඇරෝ එක දාලා පෙන්නනවා. right. ඔයාලට පුළුවන් type the location of the item. ඔයා ෂෝට්කට් එක හදන්න යන ෆයිල් එක තියෙන path එක හරියටම double quotations ඇතුලේ type කරගන්න ඕනේ. හරියටම double quotation ඇතුලේ type කරගන්න ඕනේ. ඒක හරියටම type කරන්න බැරි නම් ගොඩක් වෙලාවට අමාරුයි. ඒ නිසා අපිට පුළුවන් browse button එක පාවිච්චි කරලා ඔයාගේ ෆයිල් එක තියෙන location එක හරියටම select කරලා දෙන්න. බලමු අපි browse වලට click කරා. මගේ programs මම install කරලා තියෙන්නේ this PC වල C කියන partition එකට. ඒ partition එකේ තියෙනවා program file කියලා option එකක්. හැමෝගෙම තියෙනවා program file කියලා folder එකක්. අන්න ඒ ඇතුලේ මේ හැම කම්පියුටර් එකේ install කරලා තියෙන හැම software එකකටම වෙන් වශයෙන් මේ විදිහේ folder හදනවා ළමයි. නේ ගොඩක් තියෙනවා. ඔයාලට කැමති location එකකට යන්න පුළුවන්. මම මෙතනින් යන්නේ Microsoft Office වලට. අපිට දන්න කෙනා නිසා Microsoft Office නේ හැමෝම දන්න software එකක් නිසා යාට යන්න. Microsoft Office ඇතුලේ තියෙන Office 15 කියලා තවත් folder එකක්. එයා ඇතුළට ගියා. ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහේ folders files ගොඩක්. එතනින් මට ඕනේ Word වල executable file එක තෝරගන්න. ඒ කියන්නේ අගට exe කියලා තියෙන්න ඕනේ ළමයි. එහෙම නැත්නම් open වෙන්නේ නැහැ. අපි හරියටම executable folder එක file එක තෝරගන්නවා. right මෙන්න ඉන්න executable file එක. එයාව තෝරගත්තා. okay කරා. ඔයාලට පේන double quotation ඇතුලේ C වල program file වල Microsoft Office වල Office 15 වල WinWord exe මෙන්න මේක තමයි වැදගත්. executable. මෙතන path එකට exe කියලා එන්නේ නැත්නම් ඔයා ගත්ත file එකේ ඒක වැඩක් නෑ ළමයි. ඒක open වෙන්නේ නෑ. ඒ නිසා හරියටම exe එක ගන්න next කරා. නම type කරන්න කියලා කියනවා. මම win කෑල්ල මකනවා. word විතරක් තියෙනවා. හරි. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්.
ෆිනිෂ් කරපුවාම බලන්න මම ටිකක් ඇඩ් කරන්න. ෂෝට් කට් එක ඇඩ් වෙයි මෙතනට. right. මෙන්න ෂෝට් කට් එක ආවා. right. හරි. right click on the desktop ඒක හරි. click new, click shortcut, browse. එතනට එනකම් කිසි ප්‍රශ්නයක් නෑ ළමයි. ඔක්කොම එකයි. හැබැයි මෙන්න මෙතනට ආවම මෙන්න මේ location මේ step දෙක වෙනස් වෙනවා. ඒකයි මම මේක select location select file කියලා දැම්මේ. ඔයාගේ කම්පියුටර් එකේ installation file තියෙන්නේ C එකේද D එකේද E එකේද කියලා මම දන්නේ නැහැ. නේ. ඒතකොට ඔයා ඒ location එකට යන්න ඕනේ කොහේ හෝ ඒ location එකට. select location. ඔයා ගන්නේ Word ද Excel ද PowerPoint ද වෙනත් මොකක් හෝ software එකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා select file කියලා මම කිව්වා. හැබැයි මේ කොයි file එකේ වුණත් executable exe කියන ෆයිල් එක තමයි සිලෙක්ට් වෙන්න ඕනේ. ඒ නිසා ඒක මම වරහන් එකට දැම්ම ඒක අනිවාර්ය නිසා. ඒක exe අනිත් ඒවා අපි දන්නේ නැහැ. right ඊට පස්සේ okay next finish. ඒ ටික නම් සාමාන්‍යයි. ඒ ටික අනිවාර්යෙන් එනවා. මැද step දෙක ඔයාගේ කම්පියුටර් එකේ softwares install කරලා තියෙන location එක සහ ඔයා සිලෙක්ට් කරන ෆයිල් එක මොකක්ද කියන එක මත වෙනස් වෙනවා. හරි. right මේ ස්ටෙප් ටික තමයි අපි කරේ 1යි 2යි 3යි නම් එහෙමමයි 4 තමයි පොඩි පොඩි වෙනස්කම් ඉන්නේ ඔයා යන ලොකේෂන් එකයි තෝරන ෆයිල් එකයි අනුව right ඊට පස්සේ අපි යන්නේ control panel වලට control panel පාවිච්චි කිරීමේ අරමුණ ඇයි control panel use කරන්නේ හේතුව තමයි control panel use කිරීමේ හේතුව තමයි ඔයාගේ කම්පියුටර් එකේ ඔයාට අවශ්‍ය විදිහට software hardware manage කරගන්න. පැහැදිලිද? කම්පියුටර් එක on කරාට පස්සේ software hardware manage කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය විදිහට control panel use කරලා. එහෙම manage කරන්න පුළුවන් options කීපයක් තියෙනවා. අපි බලන්න යන්නේ එකින් එක. මේ තමයි control panel. මෙතනට ආවට පස්සේ මේ set එකම ඔයාට අවශ්‍ය විදිහට manage කරගන්න පුළුවන්. පළවෙනින් අපි කතා කරන්න යන්නේ mouse එකේ settings වෙනස් කරන්න එක. right. අපි මේක practically බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. ඔයා open කරගන්නවා control panel. then control panel ඔයාගේ desktop icon එකක් කියලා දන්නවා open කරා. open කරන interface එක සමහර විට ඔයාට මෙන්න මේ විදිහට පෙන්නයි. සමහර විට ඔයාට පෙන්නයි එක මෙන්න මේ වගේ category විදිහට. right ඒ කියන්නේ ඔයාගේ control panel වල options අඩුයි නෙමෙයි මේවා categorize වෙලා තියෙන මේ හැම එකක්ම ඇතුලේ options තව තියෙනවා පැහැදිලිද එතකොට ඔයාලට මේ විදිහ අමාරුයි නම් view by කියන option එකෙන් category එක large icon or small icon දාගන්න right මෙන්න මේවා හම්බ වෙනවා පැහැදිලිද මෙතනින් අපි මුලින්ම යන්නේ mouse වලට click කරා mouse වල පළවෙනි option එක තමයි පළවෙනි tab එක තමයි buttons ඒ යටතේ අපිට දීලා තියෙනවා button configuration කියලා option එකක් button configuration වලින් වෙන්නේ ළමයි ඔයාගේ කම්පියුටර් එකේ
mouse එක use කරනකොට ඒ mouse එක left hand right hand users ලා අනුව setting up කරගන්න වෙනවා. අපි මේක එක දවසක් කතා කරා ඔයාලට මතක ඇති. එතකොට අන්නේ mouse left hand right hand combination එක වෙනස් කරගන්න use කරන්න පුළුවන් අපිට මෙන්න මේ option එක. පැහැදිලිද? එතකොට buttons වලට ඇවිල්ලා button configuration වලින් ඔයාට පේනවා මේ mouse එකේ දැන් highlight කරලා තියෙන්නේ කාවද? left එක. ඒ කියන්නේ left right hand user කෙනෙක්ගේ mouse එකක් වැඩිපුර වැඩ කරන්න use කරන ඔයා left click එක. ඔයා left hand user කෙනෙක් නම් මේ mouse එක වම් අතින් අල්ලනකොට අපි මේක කරා ඔයාට මතක ඇති. එයාගේ left hand user කෙනෙක් නම් එයාට වැඩිපුර වැඩ කරන්න වෙන්නේ right click එක use කරලා. ඒතර අත මාරු වෙනවනේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් switch primary and secondary button check box එක ටික් කරපුවාම right දැන් එයාට left hand user කෙනෙක්ට අවශ්‍ය විදිහට mouse එක configure කරලා තියෙනවා. ඒ කියන්නේ වම left button එකේ කාර්යයන් right එකට දෙන්නයි right එකේ කාර්යයන් left එකට දෙන්නයි ඔයාට පුළුවන් මේ click එක use කරන්න. මේ check box එක use කරන්න. පැහැදිලිද? switch primary and secondary buttons කියලා තියෙනවා. පැහැදිලි right ඔන්න. හරි. ඊළඟට double click speed එක. ඔයා වැඩ කරන්න පටන් ගන්න කම්පියුටර් එක ඔයාට තේරෙනවා දැන් ඔයාගේම කම්පියුටර් එකක් නම් ඇත්තටම ඔයාට අවශ්‍ය විදිහට ඔයා මේවා settings හදලා තියෙන්නේ. දැන් ඔයා use කරන කම්පියුටර් එකේ double click speed එක speed වැඩි. එහෙම වුණාම ඔයාට පුළුවන් ඒක speed එක slow කරගන්න. speed මදි නම් ඔයාට ඒක fast කරගන්න පුළුවන්. medium level එකක තියාගන්න පුළුවන්. කැමති විදිහට හදාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ ස්ලයිඩ් එකක් කියනවා ළමයි මේකට. මේ ස්ලයිඩ් එක මට පුළුවන් ස්ලෝ හෝ ෆාස්ට් පැත්තට දාගන්න. දැන් මේ ඩබල් ක්ලික් ස්පීඩ් එක ස්පීඩ්ලි තියෙන්න ඕනේ. ඔයාලට පේනවා මේ ෆෝල්ඩ් එක ස්පීඩ් ටච් වුනහම මේ විදිහට ෆෝල්ඩ් එක ඕපන් කරගන්න ක්ලෝස් කරගන්න පුළුවන්. හැබැයි අපි මේක ස්ලෝ පැත්තේ තිබ්බොත් එහෙම ස්ලෝලි එයාට මේ වලට ක්ලික් කරපුවාම ඕපන් කරගන්න පුළුවන්. අර වගේ ස්පීඩ් එකක් ඕනේ නැහැ. right. ඔයාට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඊළඟ ක්ලික් ලොක් ළමයි. මේකෙන් වෙන්නේ අර drag and drop option එක දෙන එක. ඒ කියන්නේ මේ mouse එක double click කරලා මේ විදිහට මොකක් හරි අදන් යනකොට automatically mouse එකත් එක්ක මෙයා මේම drag වෙනවා. අතාරින්න දෙනවා නම් මෙයාට click එකක් දාලා තමයි අතාරින්න වෙන්නේ. අන්න ඒක තමයි මේ click lock එකෙන් වෙන්නේ. මම මේක click කරා. හරි apply කරනවා. හරි දැන් මේක ප්‍රැක්ටිකලි ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. දැන් normally මම drag and drop කරනෝනේ mouse එක මේ නිකම් මෙහෙම අරගෙන යන්නේ. එතකොට පේනවා ඔයාලට මෙයාව නිකම්ම මෙහෙම එහෙට මෙහෙට යනවා. මේ mouse එක මට මෙයාගෙන් ගලව ගන්න බෑනේ. නිකම් move කරොත් dialog box එක මෙයාත් එක්ක attach වෙලා තියෙන්නේ. click එක lock වෙලා තියෙන්නේ. මෙයාව ගලවන්න ඕන නම් ආපහු මෙහෙම touch එකක් දීලා මෙයා උඩ දැන් පුළුවන් මට mouse එක ඇදලා ගන්න. පැහැදිලිද? ඒ විදිහට click lock එකක් අපිට දාගන්න පුළුවන්. මෙන්න මේ. right. ලොකු option එකක් නෙමෙයි. පළවෙනි option දෙක නම් සෑහෙන වැදගත්. button configuration එකයි double click speed එකයි. right. ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ settings හදාගන්න. right. මට මේක අවශ්‍ය නැහැ. ඊළඟ pointers. මේකත් ලොකු option එකක් නෙමෙයි. නමුත් point එකට මේ දීලා තියෙන icon එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්. customize වලට ඇවිල්ලා normal select වලින් browse කියන button එක select කරලා click කරලා ඔයාට කැමති icon එකක් මෙතනින් දාගන්න පුළුවන්. icons තොගයක් දීලා තියෙනවා. එන්න set එකක් තියෙනවා. කැමති icon එකක් ඔයාලට දාගන්න පුළුවන්. මම දානවා මෙන්න මේ වගේ එකක්. select කරා open කරපුවාම ඔයාට පේනවා දැන්
mouse point එකට select කරලා තියෙන අපි දැන් select කරපු එක apply කරපුවාම right මෙන්න අපේ mouse point එක. හරි. එතකොට මට දැන් ආපහු තිබ්බ mouse point එකම ගන්න ඕනේ. browse click කරපුවාම ඒ වගේ mouse pointers මේ set එකක් තියෙනවා. කවුද හරියටම මට කලින් තිබ්බෙක් කෙනා කියලා හොයාගන්න බෑ. ඒ නිසා ඔයාට පුළුවන් use default button එක පාවිච්චි කරන්න. හැම dialog box එකකම මෙම default button එකක් reset button එකක් දීලා තියෙනවා. ඒකට හේතුව ඒක අපිට ඒ වෙනස්කම් හරියට set වෙන්නේ නැත්නම් නැවත කලින් තිබ්බ එකකට යන්න. පැහැදිලි මොකද ඔයා වෙනස් කරනකොට කලින් තිබ්බේව මතක තියාගන්න නෙමෙයි කරන්නේ. ඒ නිසා ඒක මේ බටන් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ පෙර settings වලට යන්න. කෙලින් use default click කරගුවාම ඔයාලට පේනවා ටක් ගාලා ආව select කරගත්තා. ඔයාලට තියෙන apply button එකේ click කරන්න විතරයි. හරි. ඔන්න point එක වෙනස් කරගත්තා. ඊළඟට point option. point option වල වැදගත්ම කෑල්ල මෙන්න මේ motion කියන එකේ select pointer speed. සාමාන්‍යයෙන් point එකේ speed එක fast පැත්තේම හෝ fast පැත්තට set වෙන්න බර වෙන්න තිබ්බාම ලේසි ඔයාට වැඩ කරගෙන යන්න. හේතුව මේක slow වුණොත් එහෙම ඔයාට මෙයාව mouse එක ගොඩ දුරක් ගෙනියන්න mouse point එක සෑහෙන දුරක් ගෙනියන්න මේ mouse එක ගොඩ දුර move කරන්න වෙනවා. ඒ කියන්නේ මේක හරි අමාරුයි. අර පේන්නේ නැති මේ එන්න හිමීට යන්නේ මේක. ස්පීඩ් එක හරිම ස්ලෝ. දැන් ස්ලෝ කරගත්ත මෝඩකම කියලා හිතලා තියෙන්නේ අත්. හරි. හරි. දැන් ඔයාලට පේනවා මේක. මම චූටි දුරක් තුල mouse එක පොඩි දුරක් move කරලා mouse point එක සෑහෙන දුරක් අරන් යනවා. ඒක තමයි ලේසිම වැඩේ. පැහැදිලිද? ඒතර pointer speed එක හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ sensitivity එක හරිම low level එකක නම් තියෙන. ඔයාට පුළුවන් slow පැත්තට වැඩිපුර වෙන්න නැත්නම් middle range එකක තියාගන්න. පැහැදිලිද? right ඔන්න අවශ්‍ය විදිහට හදා ගන්න. ඊළඟට snap to මේක නම් ලොකු option එකක් නෙමෙයි. මේකෙන් වෙන්නේ automatically move pointer to the automatically move pointer to the default button in a dialog box. Dialog box එක default button එක තමයි ළමයි okay එක. automatically ඒ කියන්නේ user okay button එකට mouse point එක ගෙනියන්නේ නැතුව automatically මෙයා okay button එකට ගෙන යන විදියට හදන්න යන්නේ අපි. right. මම මේක apply කරන්න. මම දැන් okay වලට අරන් ආවේ. okay කරා. හරි. දැන් බලමු අපි default button එකට යනවාද කියලා. mouse point එක තියෙන තැන බලන්න. මෙතන ඉන්නේ. මම මෙතන ඉඳලා dialog box එකක් open කරනවා. open කරනකොට මෙන්න මේ location එකේ තියෙන්න ඕන mouse point එක. dialog box එක open වුණාට පස්සේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඔන්න open කරා. right. දැන් mouse point එක කොහෙද තියෙන ළමයි? කෙලින්ම okay button එකට ඇවිල්ලා. පැහැදිලිද? mouse point එක තියෙන්නේ මෙතන. dialog box එකක් open කරනවම දැන් okay ළඟ. අන්න ඒක තමයි snap to කියලා කියන්නේ. automatically move pointer to the default button. okay button එක yes එක ප්‍රධාන කෙනා උඩ mouse point එක ඔටෝ ගෙනියනවා. right. ඊළඟට visibility display pointer trailers. point එකට පොඩි trailers ටිකක් add කරගන්න ඔයාලට පේනවා මෙන්න මෙහෙම ටිකක්. මේව දැකලා ඇති අපි හිතනවා මොකක් හරි කම්පියුටර් එකට මොකක් හරි අවුලක් නේ. නැත්තම් ඇහි අවුලක් මොකක් හරි ඩබල් වෙලා පේන එක දෙක වෙලා වගේ පේනවා වගේනේ. මේ එන්න මෙහෙම එකක් ඔයාලා පේනවා. mouse එකේ අවුලක්ද machine එකේ අවුලක්ද ඇස්වල අවුලක්ද මේ පොඩි trail එකක් add කරලා. ඒ වලින් නම් ලොකු option එකක් ලොකු වැදගත්කමක් වාසියක් නැහැ. පොඩි trail එකක් මේ විදිහට add කරලා තියාගන්න පුළුවන්. trail එක long short. ඔයාලට කැමති එකක් දාගන්න. hide pointer while typing. right. ඒ කියන්නේ tick mark එක දාලා apply කරොත් ඔයා word වල හරි මොනවා හරි වැඩ type කර කර ඉන්න වෙලාවකදී mouse point එක එකපාරට mouse නැති වෙලා යනවා. ආපහු touch pad එක touch කරපුවාම point එක display වෙනවා. හදා ගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟ control
මෙන්න මෙයා මේක ටිකක් හොඳ ඔප්ෂන් එකක්. show location of pointer when I press the control key. ඔයා දැක්ක දැන් මම ඔන්ලයින් එක කරනකොට මෙන්න මේ ඔප්ෂන් එක. මෙන්න මෙහෙම එකක් නේ. මම control key එක press කරනකොට තමයි මෙන්න මේ mouse point එක pop out වෙන්නේ ළමයි. ඒක මම මෙතනින් තමයි add කරලා තියෙන්නේ. මේ check box එකේ tick එක දාපුවාම show location of pointer when I press the control key. Control key එක press කරපුවාම mouse point එක තියෙන location එක පෙන්නනවා. පැහැදිලිද? ඒක වැදගත් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වැඩකදී ඒ කියන්නේ මේ ඔන්ලයින් එකේදී ඔඩියන්ස් එකක් එක්ක වැඩ කරන අවස්ථාවකදී මගේ දැන් ෆිසිකල් ක්ලාස් එකකදී මට මේක සෑහෙන වැදගත්යි. මම වැඩක් කරලා ප්‍රොජෙක්ටර්ස් දාලා ළමයි එක ක්ලාස් එක කරගෙන යනකොට රයිට් ළමයි දැන් mouse point එක තියෙන්නේ කොහෙද කියලා මම මේක මෙන්ෂන් කරනවා. ඔන්ලයින් එකේදීත් එහෙමනේ. දැන් ඔන්න ඕකේ එකේ තියෙන්නේ කියලා මම මේක මෙන්ෂන් කරන්න මට මේක හොඳ ඔප්ෂන් එකක් ලොකේෂන් පෙන්වන්න. personally computer එක use කරනකොට තනියෙන් ඔයා computer එක use කරනකොට mouse එක තියෙන location එක බලන්න control press කරලා අවශ්‍ය නැහැ. ඔයාට touch කරත් mouse එක පොඩ්ඩක් මේව කරපුවාම ඉන්න තැන බලා ගන්න පුළුවන්. අර වගේ audience එකක් එක්ක වැඩ කරනකොට මේක මාර වැදගත් tool එකක්. right. ඔන්න ඔයාට ඒක අවශ්‍ය නම් apply කරලා තියාගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට මේක customize කරගන්න පුළුවන්. ඊට පස්සේ apply okay click කරන්න. ඔයා වෙනස් කරපු වෙනස්කම් ටික ඔයාගේ කම්පියුටර් එකට apply වෙනවා. හරි. ඔන්න mouse properties. ඊළඟ අපි යනවා keyboard වලට. හරි. මෙන්න keyboard. ප්‍රධාන options දෙකක් තියෙනවා. ඔක තමයි අපිට කතා කරන්න තියෙන්නේ keyboard වල. keyboard එකේ typing speed එක වෙනස් කරන්න යන්නේ. හැබැයි සාමාන්‍ය paragraph එකක් type වෙන speed එක අපිට control panel වලින්වත් keyboard එකක update එකකින්වත් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ අලුත් වර්ගයේ keyboard එකක් ගෙනාවම speed අකුරු type කරන්න පුළුවන්. නැත්නම් control panel ලැබිලා අකුරු type කරන speed එක වෙනස් කරන එහෙම කරන්න බෑ. පැහැදිලි. හේතුව paragraph එකක අකුරු විවිධ අකුරු තියෙනවා. ඒ අකුරු press කිරීමේ speed එක තියෙන්නේ පරිශීලකයා මත. ඒක keyboard එකේවත් computer එකේවත් software එකකවත් නෙමෙයි. හැබැයි මේ අපි කතා කරන්න යන්නේ ඔයාලට පේනවා keyboard එකේ speed එක හදනවා මොන speed ළමයි character එකක් repeat වෙන. එකම අකුරක් නැවත නැවත යෙදෙන කාලය නැවත නැවත යෙදෙන වේගය වෙනස් කිරීම තමයි මේ යන්නේ. පැහැදිලිද? ඒතකොට character repeat වල පළවෙනි option එක තමයි repeat delay. ඒකෙන් වෙන්නේ එක අකුරක් නැවත type වෙන්න කොච්චර කාලයක් ගන්නවද? කාලය long වැඩි කාලයක් ගන්නවා. delay එක වැඩි, delay එක short, delay එක අඩුයි. right බලමු අපි. මම ඉස්සෙල්ලාම delay එක long දාන්නම්. නැත්නම් අර මේක පේන්නේ නැහැ. පාර text box එකේ cursor එක තියලා මම එකම අකුරක් ඔබාගෙන ඉන්නවා දැන් press කරගෙන ඉන්නවා. එතකොට බලන්න first letter එක type වෙලා second letter එක repeat වෙන්න චූටි කාලයක් අරගෙන තමා දෙවෙනි අකුර වදින්නේ. ඔන්න බලන්න. M අකුර මම press කරනවා චුට්ටක් වෙලා හිටියා ඉතුරු අකුර වැදුනා. පැහැදිලිද ළමයි? ඔන්න ආයි M අකුර press කරන් හිටියා ටිකක් වෙලා ඉඳලා ඉතුරු අකුර වැදුනා. එතනින් එහාට type වීගෙන යනවා. repeat වෙනවා. මෙන්න මේ දෙන්න අතර. first letter එක type වුණා චුට්ටක් වෙලා මෙතන blink වුණා ඉතුරු අකුර වදිනවා. ඔන්න බලන්න ආයි press කරන් හිටියා ටිකක් වෙලා හිටියා ඔන්න M වැදිලා ඉතුරු ටික වැඩිගෙන යනවා. අන්න ඒක තමයි repeat delay එක. එකම අකුරක් නැවත type වෙන්න කොච්චර කාලයක් ගන්නවද? ඒ කාලය දැන් වැඩි කරලා තියෙනවා. මම ඒක short කරා. දැන් බලන්න. දැක්කද? backspace විදි තේමයි. මැකුණා මේ එක දිගට යනවා. right ඔන්න වැඩි හරි. repeat rate එක. ඒ කියන්නේ එකම අකුරක් නැවත නැවත යෙදෙන වාර ගණන. කොච්චර ප්‍රමාණයක් වදිනවද? rate එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම rate එක slow දෙනවා. දැන් second third fourth අකුරු වල මේ type වෙන හැටි ළමයි. slowly type වෙන්නේ. rate එක හරියම අඩු rate එකක් තියෙනවා. තප්පරයක් ගත්තොත් වදින අකුරු ප්‍රමාණය හරිම අඩුයි. ඒ තමයි repeat rate එක slow. පැහැදිලිද? ඊළඟට මම repeat rate එක fast පැත්තට දානවා. දැන් මේ
ෂණික වැඩිගෙන යනවා. පැහැදිලි. තප්පරයක් ඇතුළත සෙට් එකක් එකට වැඩිනවා. අන්න right. එහෙම නැතුව මෙහෙම පැරග්‍රාෆ් එකක් කොහොම ගහනකොට ඒ ස්පීඩ් එක වදින්නේ කා මතද? පරිශීලකයා මත. ඒ විවිධ අකුරුනේ. පැහැදිලිද? එහෙම නැතුව එකම අකුරක් ප්‍රෙස් කරනකොට මේ වගේ කාලය අපිට හදාගන්න පුළුවන්. right. ඊට පස්සේ cursor blink rate. හැමතිස්සෙම ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න අනිවාර්යයෙන්ම cursor එක අපිට ගන්න වෙනවා. දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එකෙත් මම අකුරු ටයිප් කරන්න cursor එක අරගත්තා. ඊට පස්සේ තමයි අකුරු ටයිප් වෙන්නේ. ඒක අපි කියනවා cursor එක කියලා. C U R S O R cursor. සිංහලෙන් කියනවා සැරිත්ත කියලා. එතකොට මෙන්න මේම cursor එක මේ විදිහ වෙනකොට අපි කියනවා blink වෙනවා කියලා. අපිට මේ blink rate එක fast දෙන්න පුළුවන්. blink වෙනවා ටිකක් මේ විදිහට. medium level එක තියෙන්න පුළුවන්. blink වෙන්නේ නැති වෙන්න none තියන්න පුළුවන්. right. කැමති විදිහට වඩා හදා ගන්න පුළුවන්. ඒකේ අරමුණ තමයි ගොඩක් වෙලාවට අපි blink rate එක ටිකක් blink වෙන්න දෙන්නේ. හේතුව document එකක text ගොඩක් අස්සේ අපිට cursor එක ශනිකව හොයාගන්න ඒක අර pop out වෙනකොට අපිට පේනවා ඒක ලේසි. ඒ නිසා ගොඩක් වෙලාවට අපි මේක blink වෙන්න තියෙන්නේ. blink rate එක වඩා අඩු වැඩි කරගන්න පුළුවන්. පැහැදිලිද? මේ තියෙන්නේ keyboard එකක character speed එක, character repeat delay එක සහ repeat rate එක හදා ගැනීම. පැහැදිලිද? right. ඔන්න ඔයාලට අවශ්‍ය නම් okay කරගත්තා අවශ්‍ය changes ටික. right. හරි. මේකේ තව options ටිකක් අපිට තියෙනවා කතා කරන්න. ඒ ටික අපි කතා කරමු tut එක හම්බුනාම ලබන සතිය ඔයාලට මේකේ tut එක හම්බෙයි. මේ මුල note එක සම්පූර්ණයෙන්ම tut එකේ print කරලා තියෙනවා. ඔයාලට ඒ ටික refer කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ type කරලා තියෙනවා. ඔයාලට ඒක refer කරන්න තියෙන්නේ. මෙතනින් පස්සේ ඒවා ටිකක් ඔයාලට තියෙනවා note down කරගන්න. ඒ නිසා tut එකේ type කරලා තියෙන ටිකේ කොටස තමයි මේ අපි කරේ ළමයි. මේ යන්නේ operating system කියන පාඩම. operating system කියන unit එකේ practical කොටස manage කරගන්න ඔයාගේ computer එකේ ඒ කොටස තමයි මේ කරමින් යන්නේ. right. තව අපිට හම්බ වෙනවා control panel එකේ option set එකක්. මේ set එකේ ප්‍රධාන set එකම ප්‍රධාන වැදගත්ම කොටස් ටික අපි කතා කරනවා. දැන්ට mouse keyboard ඉවරයි. ඊළඟ programs and features, region and language options, user accounts, date and time නම් ඔයාලා දන්නවා. date and time ඔය වගේ ප්‍රධාන දේවල් ටිකක් අපි file explorer options මේ විදිහ කතා කරලා ඉවරයි. right. ඔය වගේ ටිකක් තියෙනවා අපිට කතා කරන්න. හරි. ඒ ටික අපි එහෙම වුණොත් ලබන සතිය තමයි කතා කරන්නේ. ලබන සතිය වෙනකොට ඔයාලට tut එක අතට හම්බ වෙයි. tut එක අරගෙන ලබන සතියේ අපි ඊටු ටික කතා කරනවා. එතකන් ඔයාලට ප්‍රැක්ටිකලි මේ ටික කරලා බලන්න අවස්ථාවක් තියෙනවා නම් කරලා බලන්න. හැමතිස්සෙම කතා කරපු ෂෝට්කට්ස් ටික රිෆර් කරන්න. හේතුව වැඩක් කරනකොට ස්පීඩ් කරන්න ඒ ටික ටිකක් ලේසියෙන් කරන්න පුළුවන් ෂෝට්කට් යූස් කරනවා නම් ඒ ටිකක් මතක තියාගන්න. right. හරි. අපි එහෙනම් ඊටු ටික කතා කරමු ලබන සතියේ අඟහරුවාදා සුපුරුදු විදිහට 8 ඉඳලා 10 දක්වා. හරි. එහෙනම් good night ළමයි. අපි ලබන සතියේ හම්බෙමු.